හොඳ ළමයි. අද අපි මුලින් බලන්න යන්නේ මගෙන් ගොඩක් ළමයි ඉල්ලුව පාඩම. මොකක්ද මේ පාඩම? වෘත්තයක ජාය. වෘත්තයක ජාය කියන පාඩම ගොඩක් ළමයිට අමාරුයි. අද අපි බලමු වෘත්තයක ජාය කියන්නේ මොකක්ද කියලා. අපි මුලින්ම බලමු. වෘත්තයක ජාය කියන්නේ වෘත්තයක් මත පිහිටි ලක්ෂ දෙක ඇදිරි සරල රේඛාවක්. යම්කිසි වෘත්තයක් මත ලක්ෂ දෙකක් ලකුණු කරලා ඒ ලක්ෂ දෙක යා කරාට පස්සේ එන ඉර තමයි වෘත්තයක ජාය කියලා කියන්නේ. හොඳයි. අපි බලමු මොකද ජය කියන්නේ. දැන් මම ඔයාලට කලින් නිර්වචනයේදී කිව්වා වෘත්තයක ජය කියන්නේ මේ වගේ වෘත්තයක් ගත්තාට පස්සේ ඒ වෘත්තයේ මත යම් කිසි ලක්ෂ දෙකක් ලකුණු කරලා ඒ රේඛාව යා කරොත් ඒ රේඛාව තමයි ජය කියන්නේ කියලා. අපි දැන් මෙහෙම එකක් ගමු. මෙතනයි මෙතනයි. දැන් මම වෘත්තයක් මත ලක්ෂ දෙකක් යා කරා. දැන් මේ දෙක යා කරාට පස්සේ මෙතන ඉරක් කැදෙනවා. මෙන්න මේ ඉරට තමයි කියන්නේ වෘත්තයක ජාය කියලා. මේ තමයි වෘත්තයක ජාය. අපි ඊළඟට බලමු වෘත්තයක හරය කියන්නේ මොකක්ද කියලා. වෘත්තයක හරය කියන්නේ ඕ කේන්ද්‍රයේ වූ වෘත්තයක ඕනෑම ලක්ෂයකට කේන්ද්‍රයේ සිට එම ලක්ෂයට යා කරන රේඛාව එම ලක්ෂයට යා කරන රේඛාව එම වෘත්තයේ හරය ලෙස හැඳින්වෙයි. මොකද්ද? වෘත්තයක හරය කියන්නේ ඕ කේන්ද්‍රයේ සහිත වෘත්තයක වෘත්තයේ මත ලක්ෂයකට එම වෘත්තයේ කේන්ද්‍රයේ සිට එම ලක්ෂයට අදින රේඛාව එම වෘත්තයේ හරය. එතකොට අපි ඒකට කියනවා R කියලා. R වේ. ඒක තේරුණානේ ඔයාලට? අපි ඊළඟට බලමු වෘත්තයක තියෙන දිගම ජායට කියන නම මොකක්ද කියලා. දැන් ඔයාලට මම කිව්වා වෘත්තයක ජායක් කියන්නේ වෘත්තයේ මත ලක්ෂ දෙකක් ලකුණු කරලා එම ලක්ෂ දෙක යා කරන රේඛාව තමයි වෘත්තයක ජාය කියන්නේ කියලා. අපි බලමු වෘත්තයක දිගම ජාය කියන්නේ මොකක්ද කියලා. දැන් ඔයාලා දන්නවා වෘත්තයක විස්කම්භය. වෘත්තයක විස්කම්භය කියන්නේ හරේ වගේ දෙගුණයක්. හරේ වගේ දෙගුණයක්. එතකොට වෘත්තයේ මේ කෙරවල ඉඳලා මේ කෙරවලට වෘත්තයේ කේන්ද්‍රය කපාගෙන එකක් තමයි විස්කම්භය කියලා කියන්නේ. එතකොට මම ඔයාලට කිව්වා වෘත්තයක ලක්ෂ දෙකක් ලකුණු කරලා ඒ දෙක යා කරොත් ඒක ජයයක් කියලා. එතකොට විස්කම්භය අපි ගත්තොත් විස්කම්භයේ තියෙන්නේ වෘත්තයේ තැන් දෙකක් ලකුණු කරලා ඒක කේන්ද්‍රය හරහා කැපිලා ගිහිල්ලා ඊළඟ ලක්ෂයට යා වෙන එක. එතකොට වෘත්තයක ලක්ෂ දෙකක් තමයි මේ යා කරලා තියෙන්නේ. හැබැයි අපි මේකට විස්කම්භය කියලා කියනවා. එතකොට අපිට ගන්න පුළුවන් වෘත්තයේ කෙන දිගම ජාය කියන්නේ විස්කම්භයට කියලා. ඔන්න ඔහොමයි වෘත්තයේ අරය විස්කම්භය ජාය යන කොටස් තුන පැහැදිලි කරන්නේ. අපි යන් ඊළඟ කොටස. හොඳයි ළමයි. දැන් අපි ඉගෙන ගත්තා විස්කම්භය ගැන, අරය ගැන, ජාය කියන්නේ මොකද්ද කියලා. අපි දැන් බලමු අපේ පාඩමේ පළවෙනි ප්‍රමේය මොකක්ද කියලා. මේ තියෙන පළවෙනි ප්‍රමේය. අපේ පළවෙනි ප්‍රමේය තමයි වෘත්තයක කේන්ද්‍රයක් ජායක මධ්‍ය ලක්ෂයක් යා කරන රේඛාව ජායට ලම්බ වේ. මොකද්ද? වෘත්තයක කේන්ද්‍රයක් ජායක මධ්‍ය ලක්ෂයක් යා කරන රේඛාව ජායට ලම්බ වේ. අපි දැන් බලමු මේ ප්‍රමේය සාධනය කරන්නේ කොහොමද කියලා. එහෙමයි. දැන් මම ඔයාලට මේක සාධනය කරලා මේ බෝඩ් එකේ පෙන්නලා දෙනවා. මට හරි පරිමාණයට අඳින්න බෑ. ඒ නිසා ඔයාලා පොතක් ළඟට ගන්න. අරගෙන මම කියන විදිහට කව කට්ට කොණමාන ඒ ටික ළඟට ගන්න ඔක්කොම. මම කියන විදිහට මම බෝඩ් එකේ අඳින විදිහට ඔයාලා පරිමාණය අරගෙන ඒ පිළිවෙලට අඳින්න. එතකොට මේ ප්‍රමේය සාධනය කරන්න පුළුවන්. අපි යමු සාධනය කරන්න. හරි. අපි දැන් එක සාධනය කරමු. මම ඔයාලට කිව්වනේ මට මේකේ පරිමාණ අරගෙන අඳින්න බෑ. මොකද කව කට්ටේ තරම් කව කට්ටේ දිගාන රවුමකදී තරම් මේ බෝඩ් එක මේ වෙන ලොකු නේද? දැන් ඔයාලා කඩදාසි කොලයක් ළඟට ගන්න ෂාෆ්ට් එකක් ගන්නකොට මොකක් හරි කව කට්ටක් කොණමානයක් ගන්න. ඉස්සල්ලාම ඔයාලා කව කට්ට සෙන්ටිමීටර් 4ක් හරි 3ක් හරි වෙන්න
දිගට අරගෙන වෘත්තයක් අඳින්න ඉස්සල්ලා. වෘත්තයක් ඇඳලා ඉවර වෙලා ඒකේ කේන්ද්‍රය O කියලා ලකුණු කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ වෘත්තයක දැන් පාඩම වෘත්තයක ඡායනේ. ඔයාලා මේ අඳපු වෘත්තයට ඡායක් අඳින්න ඕනේ. හැබැයි ඒක විස්කම්භය වෙන්න බෑ. මොකට කලින් පෙන්නුවනේ විස්කම්භය තමයි මේකේ ලොකුම ඡායය. විස්කම්භය වෙන්නේ නැතුව ඔයාලා කැමති තැන් දෙක ලකුණු කරලා ඡායක් ඇඳගන්න ඕනේ. මම ඔයාලට ලකුණු කරලා මෙන්නවා. මම මෙතනයි ලකුණු කරනවා. ඒ තැන් දෙක ඔයාලා A B කියලා ලකුණු කරගන්න ඕනේ. ඔයාලට මේ තැන් දෙක පුළුවන්, මෙහෙ පුළුවන්, මෙහෙ පුළුවන්. හැබැයි විස්කම්භය බෑ. විස්කම්භය නැතුව අනිත් ඔක්කොම කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මේ ඡාය යා කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා අඩිරූල අරගෙන මේ ඇඳපු ඡාය තියෙනවානේ. හරියටම මේ ඡාය මැනලා මේ මැනලින ගාන දෙකට බෙදලා හරියටම මැද තියෙනවානේ. අඩිරූලෙන් මයින්න ඕන ඔයාලා. මට දැන් මේක අඩිරූලෙන් මයින්න බෑ. ඔයාලට මම කියනවා පොලේ අඩිරූලෙන් මේක මයින්න. අඩිරූලෙන් මැනලා හරියටම මෙතන මැද තියෙනවානේ. ඒ මැද ලකුණු කරගන්න. මැද C කියලා ලකුණු කරගන්න. ඊට පස්සේ ඔයාලා තියෙන්නේ දැන් ඔයාලා මෙතන මධ්‍ය ලක්ෂ්‍ය C කියලා ලකුණු කරගත්තානේ. ඔයාලා කේන්ද්‍රයේ ඉඳලා C ට යා කරන්න ඕනේ. මෙහෙම. එතකොට මම ඔයාලට කිව්වනේ කෝණමානෙ ගන්න කියලා. කෝණමාන වලට පාවිච්චි කරන්න කියලා. ඊට පස්සේ ඔයාලා කෝණමානෙ භාවිතා කරලා මෙන්න මෙතන තියෙනවානේ. මෙන්න මේකේ අගය හොයන්න ඕනේ. කෝණමානෙ මෙතෙන්ට තියලා මෙන්න මේ කැලේ අගය හොයන්න ඕනේ. ඔයාලට මේ කැලේ අගය හොයද්දී මේක 90යි කියලා આવොත් ඔයාලට මේ කෝණේ හරි මේ කෝණේ හරි මේ දෙකෙන් එකක් 90යි කියලා ඔයාලට ආවොත් ඔයාලට කිව්ව පළවෙනි ප්‍රමේය සාධනය වෙනවා. මොකද පළවෙනි ප්‍රමේයේදී කිව්වේ ජායට කේන්ද්‍රයේ ඉඳලා අඳින රේඛාව ජායට ලම්බක වේ කියලානේ. දැන් 90යි කියන්නේ අනිවාර්යෙන් මේක ලම්බක වෙන්න ඕනේ. ඔයාලා කෝණමානෙන් මනිද්දී මේක 90යි කියලා ඔයාලා කෝණය ආවොත් 90 හරි 90 ලම්බ වෙලා හරි කියනවා. මෙන්න මේ ඔයාලා හදපු ප්‍රමේය සාධනය කරන එක හරි. ඔයාලට දැන් මේ වෘත්තය මං කිව්ව සෙන්ටිමීටර් 3ක් 4ක් අරන් අඳින එක ඔයාලට 5 6 7 8 ඔය ඕන ගණන් අරන් ඇඳලා බලලා මේ සාධනය කරලා බලන්න පුළුවන්. අපි දැන් යමු මේ සාධනෙන් ගණන් කීපයක් හදන්න. හොඳයි. අපි අපේ පළවෙනි ගණන් හදමු. දැන් මට මේ ගාන බෝඩ් එකේ ලියන්න බෑ. මම ඔයාලට යටින් දාලා තියෙනවා මේ ගාන. ඔයාලා ඒ ගාන බලලා ඉස්සල්ලාම මේ වීඩියෝ එක නවත්තලා ඉවරලා ඒ ගාන හදලා ඉවරලා මම මේ කරන එක බලන්න. හරි. ඔයාලගේ මුලින්ම ගාන දීලා තියෙනවා AB යනෝ O කේන්ද්‍රයේ හා හරේ 5 සෙන්ටිමීටර වූ වෘත්තයක ජායකි. AB හි මධ්‍ය ලක්ෂ්‍ය C වේ. AB සමාන 8 සෙන්ටිමීටර වේ. එහෙනම් OC දිග හොයන්න. මම ඔයාලට මෙතන දීලා තියෙනවා ගාන පඩියට. මේ කියන්නේ AB යනෝ O කේන්ද්‍රයේ වූ වෘත්තයේ හරේ සෙන්ටිමීටර 5ක් වූ වෘත්තයක ජායකි. මේ තියෙන ජාය AB ජාය. AB හි මධ්‍ය ලක්ෂ්‍ය තියෙන C. AB මධ්‍ය ලක්ෂ්‍ය C මම ලකුණු කරලා තියෙනවා මෙතන. C වේ. AB 8 සෙන්ටිමීටර නම් OC දිග හොයන්න. අපිට මෙන්න මේ OC දිග හොයන්නේ. අපිට මේක x කියලා අපි ගමු. මේක 8 සෙන්ටිමීටර කියලා. 8 සෙන්ටිමීටර. හරි. අපි අහන්නේ OC වල දිග. දැන් මේක දන්නවනේ. අපි කලින් වෘත්තයක ජාය පළවෙනි ක්‍රමයේ සාධනය කරා. මේ සාධනය කරද්දී මොකක්ද දැක්කේ? වෘත්තයක ජායට කේන්ද්‍රයේ සිට ගහන රේඛාව එම ජායට ලම්බක වේ කියලා අපි ඉගෙන ගන්නවා. එතකොට ලම්බක වේ නම් අනිවාර්යෙන් මෙතන අංශක අණුවක් එන්න ඕනේ. ඒත් අපි මුලින්ම දැනගන්නවා OCB කෝණය අංශක 90යි කියලා. මොකද සාධනය මගින් තමයි අපි දන්නේ OCB කෝණය අංශක 90ක් කියලා. මොකද සාධනය කියලා දුන්න මොනින්ද? එතකොට දැනගන්න ඕනේ OCB කියන්නේ අංශක 90යි කියලා. හරිද? තව එකක් මෙතන පේන්න තියෙනවා. මොකද්ද? ඔයාලා කෝණ වර්ග දන්නවනේ. මහා කෝණේ ත්‍රිකෝණ, සුචි කෝණේ ත්‍රිකෝණ, සුළු කෝණේ ත්‍රිකෝණ. ඒ ඔක්කොම අඳුරනවනේ. දැන් මෙතන ඔයාලා දැක්කම පස්සේ මොන ත්‍රිකෝණයක්ද තියෙන්නේ? දැන් මෙතන අංශක 90 කියලා එකක් තියෙනවා. මේක දැක්කට පස්සේ ඔයාලා මොන ත්‍රිකෝණයක්ද මතක් කෙරෙන්නේ? සුචි කෝණේ ත්‍රිකෝණය. ඔයාලා දන්නවා. සුචි කෝණේ ත්‍රිකෝණයකට
අපිට ගණන් වල තියෙන විශේෂ ක්‍රමයක් භාවිත කරන්න පුළුවන් එකේ පාදයක් ගන්න. මොකද්ද? කියන්න බලන්න. මොකද්ද අපිට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමය? වෘත්තයක සුජුගෝණී ත්‍රිකෝණයක් තියෙද්දී පාදයක් හොයන්න. මම කියන්නම්. සුජුගෝණී ත්‍රිකෝණයක පාදයක් හොයන්න ප්‍රමේයයක් තියෙනවා. පයිතගරස් ප්‍රමේය කියලා. පයිතගරස් ප්‍රමේය කියන්නේ කර්ණයේ වර්ගය සමාන වෙනවා. කර්ණයේ දෙපැත්තේ තියෙන පාද දෙකේ වර්ගවල එකතුවට. මොකද්ද? සුජුගෝණී ත්‍රිකෝණයේ කර්ණයේ වර්ගය සමාන වෙනවා. ඉතුරු පාද දෙකේ වර්ගවල එකතුවට. දැන් මෙතන තියෙන OB වර්ගවල එකතුවට සමාන වෙනවා. BC වර්ගවල එකතුවයි OC වර්ගවල එකතුවයි. එතකොට පයිතගරස් ප්‍රමේය දාමු. පයිතගරස් ප්‍රමේය. මම මේ ත්‍රිකෝණේ කඩලා එළියට ගන්නම්. ඔයාලට ඒකට පේනවනේ මෙතන. මේ ත්‍රිකෝණේ කඩලා එළියට ගත්තාම මෙන්න මේ වගේ. OCB අපිට OC අපි OC ට x කියලා අගයක් දාගත්තා. x 5 cm. දැන් මොන මෙතන CB අගයක් හොයනවා ඇති. CB අගය කියන්නේ මොකක්ද කියලා මොනවා මෙතන දීලා නැහැ. CB අගයට කෙලින්ම අගයක් දීලා නැහැ. මම කෙලින්ම දීලා තියෙන්නේ AB අගය 8 cm කියලා. එතකොට දැන් මම ඔයාලට කිව්වා ජය සාධනය කරද්දී මේ ජයයේ හරියටම මධ්‍ය ලක්ෂ්‍යය තමයි කේන්ද්‍රයේ ඉඳලා එන රේඛාව තියෙන්න ඕනේ කියලා. එතකොට මැද ලක්ෂ්‍යය දැන් මොකක් හරි මීටර් 100 කෝදුවක් තියනවා කියන මීටර් 100 කෝදුවක ඔයාලා මැද ලක්ෂ්‍යයක් කියලා ගත්තී කීයද? 50නේ. එතකොට මීටර් කෝදුවේ 50න් මෙහා පැත්තේ 50 පරිමාණයක් තියෙනවා මෙහා පැත්තෙන් 50 පරිමාණයක් තියෙනවා. එතකොට මේක 8 සෙන්ටිමීටරනේ. එතකොට මේක මධ්‍ය ලක්ෂ්‍යය නම් මේකේ දෙපැත්තට 8 සෙන්ටිමීටර වලින් දෙපැත්තට භාගය හරියටම කැඩෙන්න ඕනේ. එතකොට 8 සෙන්ටිමීටර වලින් දෙපැත්තට භාගය කැඩෙනවා කියන්නේ මේ පැත්තට 4යි මේ පැත්තට 4යි. එතකොට අපිට පුළුවන් CB දිග 4 සෙන්ටිමීටර කියලා ගණනක් හදන්න නැතුව කෙලින්ම ගන්න. දැන් මම මේක කෙලින්ම ආදේශ කරනවා පයිතගරස් ප්‍රමේය. පයිතගරස් ප්‍රමේය කියන්නේ කර්ණයේ වර්ගය සමාන වෙනවා. ඉතුරු පාදකයේ වර්ග දෙකේ එකතුවට. දැන් මේ සුජුගෝණී ත්‍රිකෝණයේ කර්ණ පාදය තමයි OB වර්ග කියන්නේ. OB වර්ග සමාන වෙන්න ඕනේ BC වර්ග ධන OC වර්ග. දැන් OB කියන්නේ කීයද? OB කියන්නේ 5 cm. අපි මෙතන 5 වර්ගයකට ගන්නවා. BC කියන්නේ 4 cm. අපි මෙතන ගන්නවා 4 වර්ග කියලා. OC කියන්නේ අපි OC දන්නේ අපි අගයක් ගත්තා x කියලා. අපි මෙතන x වර්ග කියලා දානවා. දැන් අපිට තියෙන්නේ මේක සමීකරණ සුළු කරන විදියට සුළු කරලා දාන්න. 5 5 කියද? 5 5 25. 4 4 කීයද? 16. x වර්ග එහෙම. අපි දැන් මෙතනින් කරන්න ඕනේ x තනි කරගන්න. x තනි කරගත්තාම x වර්ග මේ 16 කිලින් මේ පැත්තට යනවා. 25 ඊට 16. එතකොට අපි එනවා x වර්ග සමානයි 9යි කියලා. අපි එතකොට මේ පැත්තේ වර්ගමූලය ගන්න ඉස්සෙල්ලාම x අය 9 වර්ගමූලය ගන්න. අපිට උත්තරේ එනවා x සමානයි 3යි කියලා. එතකොට අපිට අහලා තිබ්බේ මේකේ OC දිග. එතකොට අපිට OC දිගට අපි ගත්ත x කියලා. එතකොට x කියන්නේ OC දිග. අපිට උත්තරේ එනවා OC දිග සමානයි සෙන්ටිමීටර් 3යි කියලා. ඔන්න මොබේ පළවෙනි ගාන අපි ඉවර කරනවා. අපි යමු තව ගානකට. හොඳයි. අපි දැන් යමු මේ දෙවෙනි ගාන. මේකෙත් කලින් ගාන වගේ මම ගාන ටික දාලා දෙනවා ඔයාලට. ඔයාලා එක බලාගෙන ඉඳලා ගාන ඉස්සලා හදලා ඉවරලා මම විස්තර කරන වීඩියෝ එක බලන්න. හරි. ගානේ මුලින්ම තියෙනවා PQ යනු O කේන්ද්‍රයේ වූ වෘත්තයක ජායකි. PQ හි මධ්‍ය ලක්ෂ්‍ය R වේ. QR සමානයි 40යි නම් OP R සොයන්න කියලා තමයි කියන්නේ. මම ඔයාලට මෙතන ගාන දීලා දෙනවා චූටියට. ඉස්සරහ වෘත්තයක් ඇඳ ගන්න ඕනේ. වෘත්තයක PQ යනු
ඕ කේන්ද්‍රයේ වූ වෘත්තයක ජාය. මෙන්න ජාය ඇදලා තියෙනවා. ඕ කේන්ද්‍රය තියෙනවා. සම්බ සමච්ච දෙක ගහලා තියෙනවා. හරිද? P Q මධ්‍ය අක්ෂය R කියලා මෙතන තියෙනවා. තව තියෙනවා QOR කෝණය අංශක 40 කියලා දීලා තියෙනවා. අපෙන් අහන්නේ එහෙනම් OPR කෝණය. කියන්නේ මෙන්න මෙතන තියෙන කෝණය. මම ඒක පාඩ ගන්න. මෙන්න මෙතන තියෙන කෝණය තමයි අපෙන් අහන්නේ. හරි. බලමු අපි කොහොමද ඒක හොයන්නේ කියලා. අපිට මුලින්ම අපි දන්න தත්ත මේකේ ලකුණු කරගන්න. අපි මුලින්ම ප්‍රමේයයක් ඉගෙන ගත්තා. මේ ප්‍රමේයට අදාළ தත්ත අපි මේකට ඇතුළත් කරගන්න ඕනේ. මම ඔයාලට ආයෙත් කියන්නේ මොකද මම තුන්පාරක් විතර වගේ ප්‍රමේය කිව්වා. මේ ප්‍රමේය තියෙනවා ජායට කේන්ද්‍රය ගහන්න සරල රේඛාව ජායට ලම්බක වේ කියන්නේ. ලම්බ වෙනවා කියන්නේ කෙලින් මෙතන කෝණය අංශක 90යි. මේ පාඩ කරලා තියෙන කෝණය අංශක 90ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ O R Q කෝණය සමාන වෙන්න ඕනේ අංශක 90ට. මක් නිසාද දැන් මේක හේතුව අපි ප්‍රමේයයෙන් උපකල්පනය කරා. හරිද? හරි. ඊට පස්සේ අපි හොයාගන්න ඕනේ දැන් අපෙන් අහන්නේ OPQ කෝණය. OPQ. sorry OPR කෝණය. කොහොම ගත්තත් එකම කෝණය තමයි. OPR කෝණය තමයි අපෙන් අහන්නේ. කොහොමද අපි ඒක හොයන්නේ? දැන් ඔයාලා මේ රූපේ බලද්දී මම ඔයාලට කලින් කියලා දුන්නා අරය කියලා එකක් කියලා දුන්නා විස්කම්ය කියලා එකක් කියලා දුන්නා. ඔයාලට මේ වෘත්තය බලද්දී නිකන් පේනවද මම ඔයාලට කියලා දුන්නා අරයක් හරි විස්කම්යක් හරි තියෙනවා. හොඳට බලන්න. දැන් මට නම් පේනවා. ඔයාලට පේනවද බලන්න. පේනවා තමයි නේ. මේ තියෙන්නේ. මේෙන් තියෙනවා. මේ මොකද්ද? ඔයාලට කිව්වා කේන්ද්‍රයේ ඉඳලා වෘත්තයක ලම් ලක්ෂයකට කේන්ද්‍රයේ සිට වෘත්තයක යම් ලක්ෂයකට අඳින රේඛා එම වෘත්තයේ අරයක් වේ. එතකොට දැන් මේ වෙලා තියෙන කේන්ද්‍රයේ ඉඳලා යම් ලක්ෂ දෙකකට ඇඳපු රේඛා දෙකක් තියෙනවා. එතකොට මේ දෙක සමාන වෙන්න ඕනේ. වෘත්තයක අරයන් සමානයිනේ. එතකොට මේ දෙක සමාන වෙන්න ඕනේ. දැන් ඔයාලට ආයෙනවා ත්‍රිකෝණ ගැන පාඩමක්. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වෙන ත්‍රිකෝණයට අපි මොකක් කියලාද කියන්නේ? පාද දෙකක් සමාන ත්‍රිකෝණයට පාද දෙකක් සමාන ත්‍රිකෝණයට අපි නමක් කියනවා විශේෂයෙන්ම. ඒකට විශේෂ අංගක් තියෙනවා, විශේෂ හේතුක් තියෙනවා, විශේෂ ගණිත කර්මයක් තියෙනවා. දැන් ඔයාලට මෙතනින් පේනවා. දැන් ත්‍රිකෝණයක් තියෙනවා. මේ ත්‍රිකෝණයට අපි විශේෂ නමක් පාද දෙකක් විතරක් සමාන. මොකක්ද දන්නවද? පාද දෙකක් විතරක් සමාන ත්‍රිකෝණයක් කියනවා සමද්විපාද ත්‍රිකෝණ කියලා. සමද්වි මන් සමද්වි කියන්නේ දෙකයි. සම කියන්නේ සමාන. එතකොට සමද්විපාද කියන්නේ පාද දෙකක් සමාන ත්‍රිකෝණයක්. දැන් මෙතන තියෙන්නේ පාද දෙකක් විතරක් සමාන ත්‍රිකෝණයක්. මොකද මේකේ අරයන් දෙකක් තියෙනවා. වෘත්තයක අරයන් සමාන නිසා මේකේ පාද දෙකක් සමාන වෙනවා. එතකොට මේක ඇවිල්ලා සමද්විපාද ත්‍රිකෝණයක්. හරිද? සමද්විපාද ත්‍රිකෝණයක්. හරි. අපි ඉස්සෙල්ලාම බලමු දැන් අපිට බලන්න OPR ත්‍රිකෝණය. සමද්විපාද ත්‍රිකෝණේ තව විශේෂ ලක්ෂණ දෙකක් තියෙනවා. සමද්විපාද ත්‍රිකෝණයේ එම පාද දෙකට සම්මුඛ වෙලා තියෙන කෝණ දෙක නිශ්චිත වශයෙන්ම සමානයි. මොකද්ද? සමද්විපාද ත්‍රිකෝණයක මේක සමාන සමද්විපාද ත්‍රිකෝණයක් කියලා ගමු. මේ දෙක සමානයි මේක අසමානයි. සමද්විපාද ත්‍රිකෝණයක මේ ගානට අදාළ කටිය මම කියන්නේ මේ වෙන පැත්තකට අරන් කියන්නේ. සමද්විපාද ත්‍රිකෝණයක එම සම්මුඛ පාද දෙක තියෙනවානේ. මේ සම්මුඛ පාද දෙකට සම්මුඛ කෝණ කියලා දෙකක් තියෙනවා. කියන්නේ මේ පාදෙට ඉස්සරහා තියෙන කෝණයක් තියෙනවා. මේ පාදෙට මේ කෝණේ, මේ පාදෙට මේ කෝණේ. අන්න ඒ කෝණ දෙක නිශ්චිත වශයෙන්ම සමාන වෙන්න ඕනේ. ඒක මොන විදිහකට වෙනස් වෙන්නේ නැහැ. ඒක නියතයි. සමද්විපාද ත්‍රිකෝණයක මේ සමාන පාද දෙකට සම්මුඛව පිළිලා තියෙන කෝණ දෙක අනිවාර්යයෙන්ම සමාන විය යුතුමයි. හරි. හරි. අපි යන් ගන්න. දැන් මේකට අනුව මෙන්න මේ කෝණ දෙක සමාන වෙන්න ඕනේ. මොකද මේ කෝණ දෙකේ මේ පාද දෙක සමානයි. එතකොට මෙන්න මේ OQ R ත්‍රිකෝණයයි OP R ත්‍රිකෝණයයි අනිවාර්යෙන් සමාන වෙන්න ඕනේ. එහෙනම් අපි මේ කෝණ දෙකෙන් එක කෝණයක් හමුවම ඇති. දැන් අපිට මෙතන මේ චූඩි ත්‍රිකෝණ කැලලක් තියෙනවා. අපි ඒ කියන්නේ මෙතන ඇදලා ගන්නවා. මෙතන ගාන හදනවා. මෙතන මේ ත්‍රිකෝණ කැලල ඇදලා ගන්නවා.
මේ පොඩි ත්‍රිකෝණ කැලේ මේ තරුවක් දාන්න මම මේ පොඩි ත්‍රිකෝණ කැලේ මම මෙතන ඇදගත්තේ. ඉතින් මෙතන O තියෙනවා. මෙතන R තියෙනවා. මෙතන Q තියෙනවා. මෙතන 90යි. මෙතන 40යි. මේක අපි දන්නේ නැහැ. මේක ගමු x කියලා. හරිද? මේ ත්‍රිකෝණ දිහා බැලුවම x හොයාගන්න විදිය අපට මතක් වෙනවා. සමහරවිට මේ ඔක්කොම තියෙන ත්‍රිකෝණ වල තියෙන නීති. ත්‍රිකෝණයක දැන් මෙතන නීතියක් කියනවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතුව මෙච්චරයි. අභ්‍යන්තර කෝණ තුන එකතුව මෙච්චරයි. කොච්චරයි? මෙච්චරයි. මෙච්චරයි කියන්නේ 180යි. ඒ කියන්නේ QOR කෝණය ධන ORQ කෝණය ධන RQ O කෝණය සමානයි. අංශක 180යි. අපි කෝණ වලින්ම දාමු ඉස්සලා මට තේරෙන්නේ. ඉස්සලා ගමු QOR කෝණය. QOR කෝණය ධන ORQ ORQ කෝණය ධන RQO RQO කෝණය මේ තුනම සමාන වෙනවා අංශක 180කට. හරිද? මේ කෝණ තුනම සමාන වෙනවා අංශක 180කට. අපි දැන් මේවට දත්ත ආදේශ කරලා බලමු. මේකේ QOR කෝණය අපිට අංශක 40යි කියලා. ORQ කෝණය අපි ගන්නවා අංශක 90යි කියලා. ROQ කෝණය අපි දන්නේ x කියලා. ඒක සමාන වෙනවා අංශක 180ට. එතෙන්දී අපි මේ දෙක එකතු කරමු. 940 කීයද? 130යි. 130 ධන x සමානයි 180ක් වෙනවා. අපි x තනි කරගන්න. x තනි කරගන්න මේ තියෙන 130 මේ පැත්තට යනවා කියන්නේ. ඒතකොට x මෙහෙමත් තනි වෙනවා. x සමානයි 180 ඍණ 130. අපිට x සමානයි 180 130 ගියාම 50යි කියලා. x කියන්නේ RQO කෝණය. RQO කෝණය මෙන්න මේක. හැබැයි අපි දන්නවා මේක ඇවිල්ලා සමද්විපාද ත්‍රිකෝණය. අපෙන් අහන්නේ OPR කෝණය නිසා මේක සමද්විපාද නම් මෙතෙන් ගත්ත කෝණය අගේම තමයි මෙතෙන්වත් එන්නේ. එතකොට අපෙන් අහන්නේ OPR කෝණය. OPR කෝණයක් දෙන්න ඕනේ අංශක 50යි. මක් නිසාද මෙම ත්‍රිකෝණය සමද්විපාදෙයි. සමද්විපාදෙයි. නෝම අපේ දෙවෙනි ගාන තියෙනවා. අපි යමු අපේ ඊළඟ ගාන. හරි. අපි දැන් බලමු අර ප්‍රමේය සාධනය කරන්නේ කොහොමද කියලා. හරිද? මේකෙන් අපෙන් සාධනය වෙන්න ඕනේ AB OX ට ලම්බක බව අපි පෙන්වන්න ඕනේ. අපිට මේකට භාවිතා වෙනවා ත්‍රිකෝණ වල තියෙන සමහරක් ප්‍රමේය. ඔයාලා දන්නවා ඉතින් පා කෝ අන්න ඒ වලින් එකක් අපිට මේකෙදි භාවිතා කරන්න වෙනවා. අපි ඉස්සෙල්ලාම මෙන්න මේ ත්‍රිකෝණ දෙකට මේ පා කෝ වලින් එකක් දාලා බලමු. මොන ත්‍රිකෝණයකද? AX O ත්‍රිකෝණයටයි OX B ත්‍රිකෝණයටයි. අපි මුලින්ම ගන්න. AOX ත්‍රිකෝණය සහ OX B ත්‍රිකෝණය හරිද? අපි දැන් බලමු කොහොමද මේක ත්‍රිකෝණ වල තියෙන මේ මං කිව්ව කෝපා වලින් මොන මේකට ආදේශ කරන්න පුළුවන් කියලා. බලමු. දැන් මේක වල බැලුවොත් අපිට මේක අණුවක් කියලා පෙන්වනවා ලම්බක් කියලා පෙන්වනවා. ඉතින් අපිට මේක කෝණ තියෙන එක මුකුත් ගන්න බෑ. කෝණ තියෙන මුකුත් ගන්න බෑ. අපි මේක කෝණයක්වත් දන්නේ නැහැ. අපිට මේකේ තියෙන ඉරි කැලෙම විතරයි. මේ ඉරි කැලෙම හින්දිනා ඉරි කැලෙමයි තියෙන්නේ. එතකොට අපිට මේකට කෝණ දාලා තියෙන ත්‍රිකෝණ වල තියෙන ක්‍රමය භාවිතා ගන්න බෑ මේක ඔප්පු කරන්න සාධනය කරන්න. අපි බලමු. දැන් මේකේ තියෙන දත්ත අනුව මේක අපිට සමාන පාදවල මොනවද තියෙන්නේ කියලා බලමු. අපිට දීලා තියෙන දත්ත අනුව මේ ත්‍රිකෝණ දෙකේ දත්ත අනුව අපිට පේනවා මේ පාදක සමානයි කියලා අපිට දීලා තියෙනවා. මේ පාදක සමානයි කියලා ඔයාලට දත්තෙම දීලා තියෙන ඉඩ දෙයක් දාලා මේ පාදක සමානයි කියලා.
තව මොකක්ද මේකේ සමාන පාද දෙකක් නැහැ. මම හිතන මට පාඩම් පටන් ගන්න මම ඔයාලට කියලා දුන්නා. වෘත්තයක අරෙන් විස්කම්භය කියලා දෙකක් තියෙනවා. මොකද අරය විස්කම්භය. දැන් මේක ඔයාලට පේනවද විස්කම්භය? බැලුව බැලමට විස්කම්භයක් පේනවද? රූපේ පොඩි ඇති. ඒකට ඔයාලට සාමාන්‍ය පේනවා ඇති කියලා මම විශ්වාස කරනවා. මේක බැලුව බැලමට ඔයාලට විස්කම්භයක් පේන්න තියෙනවා. නෑනේ. ඔයාලට මෙතන බැලුව බැලමට පේන්න තියෙන්නේ. මම කඩේලින් එනපු රේඛා දෙකක් විතර. මේ රේඛා දෙක අල මොකක් කියලා හිතන්නේ. විස්කම්භයක් නොවේ නම් මේ රේඛා දෙක අරේ වෙන්න ඕන අනිවාර්යයෙන්ම. මම ඔයාලට මුලින්ම කියලා දෙනවා අරේ කියන්නේ මොකද්ද? අරේ කොහොමද ගන්නෙ? අරේ මොන රේඛාවේ ආකාරයක් වෙන්නේ? ඔයාලට මේ තේරෙන්න ඕන මේ දෙක මේ ආකාරවල තියෙන විදිහට මේක අරේවා දෙකක් කියලා. වෘත්තයක අරයන් සමානයි. එතකොට මේ ත්‍රිකෝණ දෙකට මෙන්න මේ පාද දෙක සමාන වෙන්න ඕනේ. එතකොට හරි. පාද දෙකක් සමානයි. පාපා. දැන් මම ඔයාලට කිව්වා කෝණ දෙකකට ඇතුළත් වෙන්න බෑ කියලා කොහෙද? මොකද අපිට කෝණයක් කොහෙවත් දීලා නැති. ඒක අපිට ඕනේ තව පාදයක්. මේ ත්‍රිකෝණ දෙකටම. ඔයාලට පේනවා මෙතන මැදින් එක පාදයක් තියෙනවා. මෙතන මැදින් එක පාදයක් තියෙනවා. මේ ත්‍රිකෝණ දෙකටම ඒ පාදය පොදුයි. ඒකට අපි කියනවා පොදු පාදය කියලා. මොකද පොදු පාදය. දැන් අපි මේ විස්තර ටික මෙයාට ආදේශ කරමු. අපි මුලින්ම AOX ත්‍රිකෝණය AOX ත්‍රිකෝණ අපි මුලින්ම ගත්තොත් AX සමාන වෙනවා XB ට. දත්තය ඔයාලා මේක ලියා ගන්න. එතකොට ඔයාලට පොඩි දලා පාඩම තේරෙනවා. දත්තය. ඊළඟට අපි අරය වලට OX A ත්‍රිකෝණයේ OX B ත්‍රිකෝණය අපි අරය වලට ගත්තොත් AO සමාන වෙනවා OB ට. මේක අපි කලින් මේක පා මේකත් පා අවස්ථාවක්. ඊළඟට අපිට මේ ත්‍රිකෝණ දෙකටම පොදු පාදයක් ගන්න පුළුවන් OX කියලා. OX සමානයි OX. ඒකත් පා අවස්ථාවක්. එම නිසා අපිට මේක ගන්න පුළුවන් AOX ත්‍රිකෝණය අංග සමානයි OX B ත්‍රිකෝණය වේ කියලා අපිට මේක සම්පූර්ණයෙන්ම ගන්න පුළුවන්. මෙතන ඉවර නෑ තනිස්සට. ඔයාලට මේ කියන දේ ටික හොඳට තේරෙනවද කියලා මම විශ්වාස කරනවා. දැන් අපි දන්නවා මේ ත්‍රිකෝණ දෙක අංග සාම්‍යයි කියලා. අපි එතනින් එහාට බලමු කොහොම මේක තව ඉස්සරහ සාධනය වෙන්නේ කියලා. හොඳයි පුතේ. දැන් ඔයාලා දන්නවා මේ ත්‍රිකෝණ දෙක අංග සාම්‍යයි කියලා. ත්‍රිකෝණ දෙක අංග සාම්‍ය වෙන එකේ තේරුම මොකක්ද? ත්‍රිකෝණ දෙක අංග සාම්‍ය වෙනවා කියන එකේ තේරුම තමයි එම ත්‍රිකෝණයේ තියෙන හැම දෙයක්ම අනිත් පැත්තේ තියෙන ත්‍රිකෝණ දෙකට සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ත්‍රිකෝණේ මොන රෙද්දක් තිබ්බත් මේ ත්‍රිකෝණයට ඒ ඔක්කොම සමාන වෙන්න ඕනේ. මේ ත්‍රිකෝණේ ඇපල් 10ක් තිබ්බොත් මේ ත්‍රිකෝණය ඇතුළත ඇපල් 10ක් තියෙනවා. මම ඇපල් කියලා ගත්ත උදාහරණයකට. ඒ කියන්නේ දෙපැත්තෙම තියෙන දේවල් සමාන වෙන්න ඕනේ. මේ කෝණයට මේ කෝණය සමාන වෙන්න ඕනේ. මේ කෝණයට මේ කෝණය සමාන වෙන්න ඕනේ. මේ කෝණයට මේ කෝණය සමාන වෙන්න ඕනේ. ඒ පාද වලට ඒ සම්මුඛ කෝණ ඒ විදියට සමාන වෙන්න ඕනේ. සමාන විය යුතුමයි. අංග සාම්‍ය වෙන සමාන විය යුතුමයි. එතකොට අපි පෙන්වන්න ඕනේ OX B OX A OX B කෝණ දෙක එක සමානයි කියලා. හරිද? හරි බලමු. දැන් මේ දෙක ඔක්කොම අංග සාම්‍ය වෙලා තියෙන ත්‍රිකෝණ දෙක අපි දන්නවා. AX O ත්‍රිකෝණයේ අනිවාර්යෙන් සමාන වෙන්නේ OX B ත්‍රිකෝණයට කියලා. හරිද? AX B ත්‍රිකෝණයට කියලා අපි දන්නවා. අපි දැන් බලමු මේක ඇතුලේ මේ ත්‍රිකෝණ තුනේම එකතුව කීයක් කියලා අපි දන්නවා කියලා. අපි මේක ඇතුලේ තියෙන මේ මෙන්න මේ කෝණ තුනක් තියෙනවානේ. OX B කියලා තියෙනවා. XB O කියලා තියෙනවා. BO X කියලා තියෙනවා කෝණ තුන. මෙන්න මේ තුන. ඉතින් මෙතන තියෙනවා. මෙතන තියෙනවා. මෙතන තියෙනවා. මේ කෝණ තුන අංශක 180යි කියලා අපි දන්නවා. හරිද? එතකොට ඒ තුන 180යි.
එතකොට අනිවාර්යෙන් දැන් ඔයාලා දන්නවා තව එකක් සරල රේඛාවක සරල රේඛාවක මේක සරල රේඛාවක් අපි ගත්තොත් හරිද? එම සරල රේඛාවක් අපි ගත්තොත් මේ සරල රේඛාවේ මෙන්න මේ කෝණය කීයක් කියලා අපි දන්නවා. සරල රේඛාවක් ගත්තොත් මේ සරල රේඛාවේ කෝණය අපි දන්නවා අංශක 180ක් කියලා. මොකද්ද? සරල රේඛාවේ කෝණය අංශක 180යි. දැන් ඔයාලා මෙතන පේනවනේ බැලුවම මෙතන තියෙන කෙලින්ම සරල රේඛාව. ඡායක් කියන්නේ වංගුදිර රේඛාවක් නෙමේ. ඡායක් කියන්නේ කෙලින්ම යන රේඛාවක්. හරිද? කෙලින්ම ගිහිල්ලා මෙතන කෙලින්ම වදින රේඛාව තමයි ඡාය කියලා. එතකොට ඡායේ තියෙනවනේ 180ක් නේද? මොකද සරල රේඛාවක 180 කෝණයක් තියෙනවා. ඡායේ තියෙනවා අනිවාර්යෙන් 180 කෝණයක්. 180 කෝණය කියන්නේ මෙතන මෙන්න මේක. මෙන්න මේ කෝණය. AXB තමයි සරල රේඛාව. කෝණය තමයි මම මේ මාක් කරලා තියෙන එක. එතකොට මේ කෝණයට අදාළ කෝණ දෙමු. මෙතන තියෙනවා. මම මෙතන දීලා තියෙන දේ. OXA කෝණයයි. OXB කෝණය තමයි ඒ සරල රේඛාව කියන කෝණ දෙක. එතකොට මේ කෝණ දෙක එකතුව අනිවාර්යෙන්ම 180 සමාන වෙනවා. මොකද සරල රේඛාව කෝණය 180 වෙන්නේ. අනිවාර්යෙන්ම AX O කෝණය ධන OX B කෝණය අනිවාර්යෙන්ම සමාන වෙන අංශක 180කට. මොකද සරල රේඛාවක කෝණය අංශක 180ක් ඉදිරියට. එතකොට අපි ධන දෙයක් මෙතනින් උඩින් දත්තයක් විදිහට නියමන්නේ. අංග සාම්‍යයේ ප්‍රතිඵලයක්. අංග සාම්‍ය අපිට ප්‍රයෝජනවත් වෙන තැනක්. අංග සාම්‍යයෙන් අපි දැනගත්තා AXO කෝණයයි OXB කෝණයයි සමානයි කියන එක සමානයි කියන. එතකොට AXO කෝණයයි OXB කෝණයයි සමානයි. අපි කෝණ දෙකටම x කියලා ගත්තොත් මේකත් x මේකත් x සමානයි 180යි. එතකොට මෙතන එකතු වෙනවා 2x. මෙතන 180ක් වෙනවා. x සමානයි 180 දෙකෙන් බෙදුවම උත්තරය එනවා අපිට 90යි කියලා. සුපිරියටම එනවා 90යි කියලා. දැන් අපි මෙතන පෙන්නන්න ඕනේ ABOS ලම්බ ගමන. ඔයා දන්නවා ලම්බයි කියුවම මම අංශක 90ක් තියෙන්න ඕනේ. කොහෙන් කැපුවත් අංශක 90යි. දැන් මෙතන දීලා දෙනවා ලම්බ බව පෙන්නන්න කියලා. අපිට මෙතන ලස්සනට මල් කෑල්ල වගේ අංශක 90 ආවා. ඒ කියන්නේ අපි සාධනය කරුත් එක ලස්සනට හරි. ඒ කියන්නේ AX O කෝණය AX කෝණයට අපි x කියලා ගත්තේ x. මෙතන අපි x අන්තිමට ගත්තා 90යි කියලා. ඒතකොට මේකත් 90යි. OX B කෝණයත් 90යි. මෙතන යන AX O කෝණයත් අංශක 90යි. OX B කෝණයත් අංශක 90යි. එම නිසා මේ ප්‍රමේය සාධනය වෙනවා. ඔන්නෝක තමයි ප්‍රමේය අපි සාධනය කරන්නේ. අපි යමු අපි ඊළඟ පාඩේට. හොඳයි. අපි සාධනය කරපු එකෙන් ගානක් හරි. මම ඔයාලා ගාන යටින් දාලා තියෙනවා. මම ගාන කියවනවා ඉස්සල්ලාම. O කේන්ද්‍රීය වූ වෘත්තයක පිහිටි. O කේන්ද්‍රීය වූ වෘත්තයක පිහිටි. PQ ජායේ මධ්‍ය ලක්ෂ්‍ය S වේ. PQ ජායේ මධ්‍ය ලක්ෂ්‍ය S වේ. හරිද? OS රේඛාව දික් කර විට R හිදී වෘත්තය හමු වේ. කියන්නේ OS රේඛාව දික් කර විට R හිදී රේඛාව හමු වේ. RS සමානයි SO නම්. RS සමානයි SO දත්තේ දියලා දෙනකොට RS සමානයි SO නම් OPRQ රොම්බසයක් බව පෙන්වන්න. කොහොමද මේ ගණන් මේක ජාය පාඩේ බව පෙන්වන්න ගණන් ගොඩක් වෙනවා ජ්‍යාමිතියත් එක්ක බව පෙන්වන්න ගණන් ගොඩක් වෙනවා. මේක තියෙන්නේ මේක රොම්බසයක් බව පෙන්වන්න. හරිද? හරි බලමු. අපිට මුලින්ම අපිට දීලා තියෙනවා PS. PS සමානයි SQ. PS සමානයි SQ කියලා අපිට තත්ත්වය මෙතන දීලා තියෙනවා. PS සමානයි SQ. බලමු. PS සමානයි SQ වේ. මස්නා දත්තය අපිට දීලා තියෙන දත්ත අපි ඉස්සෙල්ලාම ඊයකට ඔප්පු ගන්න කලින් මේකට ඔප්පු කරන විදිය තමයි ආවට අපු හම්බෙන්නේ.
තියෙන්නේ. එහෙනම් මුලදලා තියෙන தත්ත ටික ඔක්කොම එකින් එක අපි පල්ලයට ලියලා තමයි අන්තිමට මේක බව පෙන්නන්න කියලා මේක මේ වේ මෙහෙම වේ කියලා අපි ලියනවා. ඒකට තමයි ඔයාලට පිළිවෙලින් ලකුණු හම්බෙන්නේ පේපර් එකට. හරිද? එහෙනම් පිළිවෙලට බලන්න. අපිට දෙනවා PS සමාන SQ කියලා දෙනවා. අපිට තව දෙන දෙනවා OS සමාන SR කියලා. OS සමානයි SR ඒ දත්තයක්. දත්තේ. හරිද? අපිට මේක බැලුවොත් මොකක්ද තියෙන්නේ? OPRS මෙතන චතුරස්‍රයක් තියෙනවා. චතුරස්‍රයේ මෙහෙම එකිනෙකට ඡේදනය වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මෙහෙම එකිනෙකට ඡේදනය වෙලා තියෙන චතුරස්‍රයකට අපි මොකක් කියලාද කියන්නේ? මෙහෙම එකිනෙක ඡේදනය වෙලා තියෙන චතුරස්‍රයකට අපි මොකක් කියලාද කියන්නේ? දැන් හිතලා බලන්න. අපි මෙහෙම එකිනෙකට ඡේදනය වෙලා තියෙන චතුරස්‍රයකට කියනවා සමාන්තර ආශ්‍රයක් කියලා. අපි මේක රොම්බස් එකට එන්න ඕනේ. රොම්බස් එකට එන්න කලින් තියෙන දත් ඔක්කොම ටික අපි පිළිවෙලින් ලියා ගන්න ඕනේ. මේක මෙහෙම රේඛා ඡේදනය වෙලා තියෙන හින්දා අපි මේකට කියනවා සමාන්තර ආශ්‍රයක් කියලා. මොකද විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙන හින්දා. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙන හින්දා මේකට කියනවා සමාන්තර ආශ්‍රයක් කියලා. ඒක අපි කියන්න පුළුවන් P R Q O චතුරස්‍රය සමාන්තර රාශියක් වේ. මේ මුලින්ම දත්තයන් මේ ලියන්න කියන්නේ සමාන්තර රාශියක් වේ. සමාන්තර රාශියකි. හරිද? අපි දැන් මම ඔයාලට සාධනයකට එක ප්‍රමේයයක් කියලා දුන්නා. ජායකට කේන්ද්‍රයේ ඉඳලා ගෙවුවට පස්සේ ඒක අනිවාර්යෙන් ලම්බක වෙනවා කියලා. ඒක අපි දන්නවනේ. අපි දන්න දේවලුත් ලියන්න ඕනේ. මේක දිහා දිහා දත්තත් අපි ලියන්න ඕනේ. එතකොට අපිට ලියන්න පුළුවන් PSO දෙපැත්තම අනුවයි PSO PSO කෝණය අංශක 90යි. මේකට අපි මෙහිම වරහණක් ඇතුලේ මේ පැත්තට දාලා ලියුවොත් අපිට ලියන්න පුළුවන් ප්‍රමේය ඇසුරින් පැහැදිලි කර ඇත කියලා. ප්‍රමේය ඇසුරින් පැහැදිලි කර ඇත කියලා ලියන්න පුළුවන්. තව දැන් මේක අණුව වෙන මේක අණුව. දැන් මේ දෙක එකිනෙකට කැපිලා දිනවන්න පේනවා. එතකොට මේක අණුව වෙන මේක අණුව මේ ටික සමාන වෙන්න ඕනේ. එතකොට PQ මේ තියෙන්නේ PQ හා RO PQ සහ RO එකිනෙකට ලම්බකව සමච්ඡේදනය වෙනවා. ලම්බකව සමච්ඡේදනය කියන්නේ අනිවාර්යෙන් අණුව කොහෙන් හරි ගෑවෙන්න ඕනේ. ලම්බ සමච්ඡේදයක් කියන්නේ අණුව මම දන්නේ ලම්බ කිව්වම ඔයාලට අණුව මතක් වෙනවා. ලම්බ කොහෙන් හරි ඔයාලට ගෑවුවොත් අනිවාර්යෙන් අංශක අණුව. අංශක අණුවයි අංශක අණුවම තමයි. එතකොට PQ සහ RO යන රේඛා දෙක එකිනෙකට ලම්බකව සමච්ඡේදනය වෙන හින්දා. මොකද ලම්බකව අනිවාර්යෙන් ලම්බකව සමච්ඡේදනය වෙන හින්දා අපිට කියන්න පුළුවන් PRQO චතුරස්‍රය රොම්බසයක් කියලා. මොකද රොම්බසයක විකර්ණය ලම්බකව සමච්ඡේදනය වෙන හින්දා. මොකද රොම්බසයක විශේෂ ලක්ෂණයක් තියෙනවා. රොම්බසයක විකර්ණ ලම්බකව සමච්ඡේදනය වෙනවා. නිකන් සමච්ඡේදනය වෙන්නේ නැහැ. නිකන් සමච්ඡේදනය වෙනවා නම් ඒක සමාන්තර ආශ්‍රය. ලම්බකව සමච්ඡේදනය වෙනවා නම් ඒක රොම්බසයකි. දැන් අපිට පේනවා මෙතන ලම්බකව සමච්ඡේදනය වෙනවා. ඒ නිසා අපිට අන්තිමට ලියන්න පුළුවන් P R Q O චතුරස්‍රය රොම්බසයකි. මෙන්න මෙහෙමයි. මේ කියන ගණන් වල පිළිවෙලින් පිළිවෙලට ලියලා පේලියෙන් පේලියට අපි ලකුණු ගන්නවා. ඔයාලට මෙහෙම දත්තයක් දීලා ඔප්පු කරන්න කිව්වොත් ඔයාලට පේලියෙන් පේලියන පිළිවෙල අනුව තමයි ඔයාලට ලකුණු හම්බෙන්නේ. මේ පේලිය ලකුණු ගණන් හම්බ වෙනවා. මේකට හම්බ වෙනවා. මේකට හම්බ වෙනවා. අන්තිමට මේ ඔප්පු කරා කියලා පෙන්නනවා දන්නවා කියලා හරියට. ඉතින් නම් ලකුණු හම්බ වෙනවා.
අපි යමු අපේ ඊළඟ පාඩ එකට නේද? හොඳයි. අපි යමු අපේ ඊළඟ ගාන. මේ ගානෙත් මම ඔයාලට යටින් දාලා තියෙනවා ගාන. මම ඔයාලට ගාන කියන්න ඉස්සල්ලාම. ගානේ තියෙනවා ओ केंद्रीय वृत्तයක यानी ओ केंद्रीय वृत्तයක PQ PQ जाए मध्य लक्ष्य RV किया PQ जाए मध्य लक्ष्य RV ROQ कोणीय अंशක 45 කියලා දීලා තියෙනවා. එහෙනම් අපෙන් අහන්නේ RQ පාදය OR පාදයට සමාන බව පෙන්වන්න කියලා. හරිද? අපි දැන් බලමු. අපිට මුලින්ම කියන්නේ අපිට මුලින්ම දත්තය දීලා තියෙනවා ROQ कोणीय अंशක 45 කියලා. මේ පාද දෙක සමානයි කියලා දීලා තියෙනවා. තව අපි මේක සාධනය කරන ප්‍රමේය සාධනයෙන් අපි දැනගත්තා. ජායකට කේන්ද්‍රය ඉඳලා ගහන රේඛාව අනිවාර්යෙන් එම ජායට ලම්බක වේ කියලා අපි ඉගෙන ගත්තා. එතකොට අනිවාර්යෙන් ලම්බක වේ නම් අපි දැනගන්න ඕනේ මෙන්න මෙතන අංශක 90යි කියලා. අපි දැනගන්න ඕනේ මෙන්න මෙතන අංශක 90යි. මොකද අපි ප්‍රමේයෙන් එක ඔප්පු කරගන්න. අපි ඔප්පු කරන ප්‍රමේයකින් ගණන් දෙනකොට අනිවාර්යෙන් අපි ඔප්පුගත් ප්‍රමේය තියෙන තත් අපේ ගානට ආදේශ කරන්න ඕනේ. දැන් එතන අපි මෙතන දන්නේ නැත්තේ එකම එක කියන. අපි මේකට x කියලා ගමු. එතකොට අපි දැන් මෙතන මේ කොන 45යි කියලා දන්නවා. මේක 90යි කියලා දන්නවා. මේක x කියලා දන්නවා. අපි x දන්නේ නැහැ. අපි දැන් හොයන්න ඕනේ x. x වලින් තමයි අපිට කියන්න පුළුවන් r කට සමානයිද නැද්ද කියලා. අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු කියන්නේ. මම නම් දන්නේ ඔයාලා දන්නවද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතුව තමයි අංශක 180යි. මේක ඉතින් අමතක වෙනවා කියන්නේ ඉතින් කරන්න දෙයක් නැහැ. ඒකවල මතක තියාගන්න. අපි එකතු කරමු. ROQ කෝණය QOR කෝණය ROQ කෝණය ROQ කෝණය ධන OQR කෝණය ධන QR O කෝණය සමාන වෙන්නේ अंशකම 180ට මොනවද अंशකම 180. අපි දැන් මේ දීලා තියෙන කෝණවල ගෑන් හිමියට ආදේශ කරනවා. ROQ ත්‍රිකෝණයේ අගය කියන්නේ ROQ කියන්නේ अंशක 45 කියලා මෙතන වල තියෙනවා. अंशක 45. OQR කෝණය මෙතන දීලා තියෙනවා x කියලා. මේක x කියලා මම අපි ගමු. QR කෝණය QRO කෝණය අපිට දීලා තියෙනවා අපේ ප්‍රමේය දත්තයක තියෙන අංශක 90යි කියලා. එතකොට මේක 180යි. දැන් මේ දෙක එකතු කරමු. 90 35 එකතු කරාම x 135යි. සමානයි 180ක් වෙනවා. අපි x තනි කරගන්නවා. x සමානයි 180 ඍණ 135. මම මෙතන උඩට ගන්නවා කියලා මෙන්න මෙතන. අපිට අන්තිම උත්තරේ එනවා x සමානයි 180 135 ගියාම කීයද x? 180 135 ගියාම උත්තරේ අපිට එනවා අංශකම 45යි කියලා. අංශකම 45. එතකොට මෙන්න මෙතන තියෙන කෝණේ අංශක 45ක් වෙනවා. අපෙන් දැන් ওই කෝණ නෙමෙයි අහන්නේ. අපෙන් අහන්නේ OR RQ බව පෙන්නනවා. දැන් ඔයාලට මෙතන පේනවා. මෙතන තියෙන්නේ මොකක්ද කියලා. මම මේ රතු පාට ලකුණු කරන තැන මොකක්ද තියෙන්නේ කියලා ඔයාලට පේනවනේ. මම මේ රතු පාට ලකුණු කරන තැන මොකද්ද තියෙන්නේ? දැන් ඔයාලා නිකන් මේ රතු පාට ලකුණු කරපු එකම පේනවනේ මෙතන නිකන් ත්‍රිකෝණයක් තියෙනවා වගේ නේද? මෙතන තියෙන ත්‍රිකෝණයක්. අපි මේ ත්‍රිකෝණ කැලේ මෙතෙන් බලන්න විදියට ගත්තා. මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් තමයි එන්නේ. R Q O මේක 90යි. මේක 45යි. මේකත් 45යි කියලා අපි කියනවා. හරිද? දැන් අපි අහන්නේ මෙන්න මේ RQ පාදය සමාන වෙන්න ඕනේ. OR පාදයට කියලා. දැන් මේ ත්‍රිකෝණ බලද්දි මේක තියෙන කෝණ දිහා බලද්දි ඔයාලට මේ ත්‍රිකෝණයේ 아무ත වෙනසක් පේන්න ඕනේ. ඔයාලා ගණන් වලට
කැමති නම් ගණන් හදනවා නම් ගණන් දන්නවා නම් ඔයාලා මේ ත්‍රිකෝණ දිහා බලද්දී ත්‍රිකෝණය ඇතුළේ තියෙන කෝණ දිහා බලද්දී ඔයාලට මේ ත්‍රිකෝණේ 아무තු වෙනස්කමක් පේන්න ඕනේ. දැන් ඔයාලට පේනවා මේ ත්‍රිකෝණය මෙතන 90යි කියලා තියෙනවා. හරිද? මේ තියෙන දෙක කෝණ දෙක සමානයි. එහෙම වෙන්නේ කොහොමද? කෝණ දෙක සමානයි. කෝණ දෙක සමාන වෙන්නේ කොහොමද? පොඩ්ඩක් හිතන්න බලන්න කෝණ දෙක සමාන වෙන්නේ. මම කලින් ඔයාලට කියලා දුන්නා ඒක ඔයාලට මතක තියෙන්නේ. කෝණ සමාන වෙනවා නම් කෝණ සමාන වෙනවා නම් ඒකත් සම්මුඛ කෝණ දෙකක් සමාන වෙනවා නම් සම්මුඛ කෝණ කියන්නේ සම්මුඛ පාද දෙකකට සම්මුඛ කෝණ දෙකක් සමාන වෙනවා නම් හිම ත්‍රිකෝණයට අපි කිව්වා සමද්විපාද ත්‍රිකෝණයක් කියලා. සමද්වි කියන්නේ දෙකයි. සම කියන්නේ සමානයි. සමද්වි කියන්නේ පාද දෙක සමානයි. එතකොට මේ ත්‍රිකෝණේ අනිවාර්යයෙන් මොකක් හරි පාද දෙකක් සමාන වෙන්න ඕනේ. මොකද කිව්වා සමෝදීපාද ත්‍රිකෝණේ සම කියන්නේ සමාන පාද දෙකට සම්මුඛව තියෙන කෝණ දෙක තියෙනවනේ. මේ දෙක අනිවාර්යෙන් සමාන වෙන්න ඕනේ කිව්වා. දැන් අපි බලමු මේකේ අපිට පාද දීලා නෑනේ. අපි බලමු මේකේ තියෙන කෝණ දෙක සමානයි කියලා දීලා තියෙනවා. එම කෝණ වලට සම්මුඛව පිළිවෙල තියෙන පාද දෙක මොකක්ද? මේ 45 සම්මුඛ පාද මේක, මේ 45 සම්මුඛ පාද මේක. එහෙනම් පුතේ මේ පාදෙට මේ පාද අනිවාර්යෙන් සමාන වෙන්න ඕනේ. එතකොට අපිට ලියන්න පුළුවන් RQ සමාන වෙනවා RO ට. මක් නිසාද අපි ගැහුවොත් මෙම කෝණය සම ද්විපාද ත්‍රිකෝණය වේ. RQ සමාන වෙනවා RO ට. මොකද මෙම ත්‍රිකෝණය සම ද්විපාද ත්‍රිකෝණයක් වෙනවා. හරි. අපි යමු අපේ ඊළඟ ගන්න. හොඳයි. අපි අපේ දෙවෙනි ප්‍රමේයයට යමු. අපේ දෙවෙනි ප්‍රමේය තමයි වෘත්තයක කේන්ද්‍රයේ සිට ජායට අඳුරු ලබන ලම්බයෙන් එම ජාය සමච්ඡේදනයේ ඒ කියන්නේ වෘත්තයක් ඇඳලා තිබ්බට පස්සේ එම වෘත්තයේ කේන්ද්‍රයේ සිට මොනවාද කිව්ව ජායට අඳුරු ලබන ලම්බකේ එම අඳුරු ලබන ජාය සමච්ඡේදනය වෙනවා කියන එක තමයි මේ ප්‍රමේයයෙන් අපිට කියන්නේ. මේ ප්‍රමේය පසුට ඔප්පු කරමු. අපි යම් මේකේ ගණන් හදන්න. අපි ගණන්. හොඳයි. අපි අපේ ඊළඟ ගණන්ට ආවා. මේ ගණන් මම ඔයාලට ස්ක්‍රීන් එකේ පෙන්නලා තියන්නම්. ඔයාලා මේ ගණන් ස්ටොප් කරලා ඉවරලා ගණන් හදලා ඉවරලා මම විස්තර කරන එක බලන්න. මම ගණන් ඉස්සලම කියන්නම් ඔයාලට. AB සහ BC යනු O කේන්ද්‍රය වූ වෘත්තයක පිහිටි දිගින් සමාන ජායන් දෙකකි. AB BC දිගින් සමාන ජායන් දෙකකි. O සිට ජායන්ට අදින ලම්බක පිළිවෙලින් කියන්නේ O සිට ජායන්ට අදින ලම්බක පිළිවෙලින් OX සහ OY වේ. හරිද? ඊට පස්සේ මේක කියනවා මේකේ XBY කෝණය XBY කෝණය අංශක 70 කියලා කියනවා. XBY කෝණය අංශක 70 කියලා කියනවා. අපෙන් ඉඳන් ගන්න BXY කෝණය කීයද? මෙන්න මේ කෝණය කීයද කියලා අපෙන් අහනවා. මේකට අකුරක් ගමු. A කියලා. අපෙන් අහන්නේ A කෝණය. හරි. අපි ඉස්සෙල්ලාම ගාන හදන එමු. මුලින්ම ගාන බලද්දී අපිට පේනවා අපි මුලින්ම ප්‍රමේයක් ඉගෙන ගත්තා. ජායට කේන්ද්‍රයේ ඉඳලා රේඛාවක් ගැහුවට පස්සේ එම ජාය එකිනෙක ලම්බකව සමච්ඡේදනය වෙනවා. ඒ කියන්නේ එකිනෙකව සමාන කොටස් දෙකකට කැඩෙනවා. අපි ඒක දන්නවනේ මුලින්ම. අපි ඉස්සෙල්ලාම බලමු ඒ තියරිය. කේන්ද්‍රයේ ඉඳලා ලම්බකයක් ජායට ගැහුවට පස්සේ ඒ කැපෙන කොටස් දෙක වෙන වෙනම සමාන කොටස් දෙකකට කැඩෙනවා. කේන්ද්‍රයේ ඉඳලා ජායට ගැහුවට පස්සේ ඉරක් ලම්බකව ඉරක් වැදුනට පස්සේ ජාය සමච්ඡේදනය වෙන්නේ එක සමාන කොටස් දෙකකට. ඒ කියන්නේ මේ පැත්තයි මේ පැත්තට සමාන වෙන්න ඕනේ. මේ පැත්තට සමාන වෙන්න ඕනේ. අපි මේ පැත්තට හිතන්න
මෙන්න මේ කොටස නිමන් තිත් කියන්නේ මෙන්න මේ කොටස අපි තාම කරගමු B කියලා. B කියලා ගමුකෝ. මේ කොටස B නා මේක සමාන කොටස් දෙකට කැඩෙනවා නම් අනිවාර්යයෙන් මෙන්න මේ කොටසත් B වෙන්න ඕන. මොකද ඡායට කේන්ද්‍රයේ ඉඳලා රේඛාවකට පස්සේ එක සමාන කොටස් දෙකට කැඩෙනවා කියලා අපේ සාධනයේ තියෙන්නේ. අපේ ප්‍රමේයයේ තියෙන්නේ එහෙමයි. එතකොට මේ කැලල B අනිවාර්යයෙන් මේ කැලලත් B වෙන්නේ. මේ අපිට මේ ගානේ තව දෙයක් දීලා තියෙනවා. අපිට මේ ගානේ තව දෙයක් දීලා තියෙනවා. මේ AB ජාය BC ජායට සමානයි කියලා. ඒ කියන්නේ AB ජාය BC ජායට හැම අතින්ම සමාන වෙන්න ඕනේ. එතකොට කියන්නේ AB දිග BC දිගට සමාන වෙන්න ඕනේ. දැන් බලන්න BC ජායදී BC ජායට AB ජායට උඩ වැඩිම තමයි වෙලා තියෙන්නේ. මොකද O කියන්නේ කේන්ද්‍රයේ ඉඳලා ජායට ලම්බකයක් ඇදලා තියෙනවා. එතකොට දැන් කේන්ද්‍රයෙන් ඉඳලා ජායට ලම්බකයක් වදිද්දී ඒ ජායට මොකද වෙන්නේ? ඒ ජාය දෙකට බෙදෙනවා. කේන්ද්‍රයේ ඉඳලා ගානට ලම්බකයක් ජායට වදිද්දී ඒ ජාය දෙකට බෙදෙනවා. හරි සමාන කොටස් දෙකට බෙදෙනවා. එතකොට මෙන්න මේ කෑල්ල මේ ලම්බකයේ මෙහා පැත්ත කෑල්ල ලම්බකයේ මෙහා පැත්ත කෑල්ලට සමාන වෙන්න ඕනේ. එතකොට අපිට කියලා තිබ්බා මේකේ AB සහ BC සමාන වෙනවා. එතකොට AB සහ BC සමාන වෙනවා නම් මේකේ AB දිග දැන් අපි මෙතන B කියලා ගත්තනේ කොටස් දෙකකට. එතකොට අපිට AB දෙක අපිට උපකල්පනය කරන්න පුළුවන් 2යි B කියලා. මොකද මෙතන B මෙතන B නේ තියෙන්නේ. ඒතර AB සම්පූර්ණ දෙක 2යි B කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. ඒතර AB දෙක BC දෙකට සමානයි නම් BC දෙකත් මොකද වෙන්න ඕනේ? 2යි B වෙන්න ඕනේ. එතකොට අපි ගන්න පුළුවන් BC දෙකත් 2යි B කියලා. එතකොට මම මේ BC දෙක 2යි B කියන්න කලින් ඔයාලට කිව්වා BC ජාය කේන්ද්‍රයේ ඉඳලා ලම්බයට බෙදුනට පස්සේ ඒක සමාන කොටස් දෙකකට බෙදෙනවා කියලා. එතකොට 2යි B කියන එක සමාන කොටස් දෙකකට බෙදෙනවා. 2යි B කියන එක සමාන කොටස් දෙකකට බෙදනවා කියන්නේ 2යි B කියන්නේ 2යි B සමාන කොටස් දෙකකට බෙදනවා කියලා අපි දෙකෙන් බෙදනවා. සමාන කොටස් දෙකකට දෙකෙන් බෙදනවා දෙකට දෙක කැපෙනවා. ඉතින් වෙන්නේ B. එතකොට මේක කෑල්ලක් B වෙනවා. එතන අපිට දාගන්න පුළුවන් මෙන්න මේ කෑල්ල. ඒ කෑල්ල B කියලා දාගන්න පුළුවන්. මෙන්න මේ කෑල්ල B කියලා දාගන්න පුළුවන්. ඉස්සලාම උතරින් ගාන ඉවර නෑ. අපි ගාන හදන්න කලින් මේ දත්ත ලකුණු දෙකෙන් ඉන්නේ ඉස්සලාම. හරිද? හරි. අපි ගාන දෙමු. මේ ගානේ අහන්නේ BXY කෝණයනේ. BXY කෝණය තමයි මේ ගානේ අහන්නේ. දැන් බලන්න. දැන් ඔයාලට මේ දීලා තියෙන රූපේ ඔයාලා මොන හොයන්නේ ත්‍රිකෝණ පේනවා. ත්‍රිකෝණ ඉස්සලා. මොකද මේ ගණන් හදද්දී අපිට අනිවාර්යයෙන්ම ප්‍රයෝගී වෙන්නේ ත්‍රිකෝණයක්, සරල රේඛාවක්, වෘත්තයක අරයක්, වෘත්තයක විස්කම්භයක්, වෘත්තයක ජ්‍යායක්, පාඩමේ නම් වෘත්තයක ජ්‍යායනේ. ජ්‍යාය අනිවාර්යෙන් අපිට ප්‍රයෝජනවත් වෙනවා. තව ත්‍රිකෝණ, පයිතගරස් ප්‍රමේය, ඔය විස්කම්භ, ඔය අරේවල ඕවා තමයි අපිට ගොඩක්ම උපයෝගී වෙන්නේ. තව ත්‍රිකෝණවල තියෙන සාධන ප්‍රමේය, පා කෝපා කරණපා අන්න ඒ වගේ අවස්ථා තමයි අපිට ගොඩක් මේ දෙන්නේ ගණන් හදන්න. ඔයාලා මෙතන තියෙන රූපේ ඔයාලට මොකද ත්‍රිකෝණයක් පේනවද? ත්‍රිකෝණයක් ඔයාලට පේන්න ඕනේ. මෙතන බලන්න මෙතන. මෙතන එක ත්‍රිකෝණයක්. මෙතන තව ත්‍රිකෝණයක් තියෙනවා. දැන් අපිට හොයන්න දීලා තියෙන කෝණයට අදාළ මොකක්ද ත්‍රිකෝණයක් තියෙනවද බලන්න මෙතන. අපිට හොයන්න දීලා තියෙන කෝණේ BXY කෝණය. හරිද? BXY කෝණයට අදාළව තියෙන ත්‍රිකෝණයක් මෙතන තියෙනවා. අපිට කෝණයක් හොයන්න දීලා තියෙනවා නම් අපි බලන්න ඕන අපිට දීලා තියෙන කෝණයට අදාළ වෙන රූපේ එතන ත්‍රිකෝණයක් තියෙනවා, සමචතුරස්‍රයක් තියෙනවා, සුජුකෝණාශ්‍රයද මොකද තියෙන එකයි බලන්න ඕනේ. ඒක බැලුවට පස්සේ අපිට තීරණය කරන්න පුළුවන් ඉස්සරහට කොහොමද මේ ගාන හදාගෙන යන්නේ කියලා. දැන් මේ ගානේ තියෙන විදිහට බලන්න. මේ ගානේ තියෙන විදිහට ත්‍රිකෝණෙ තියෙන මෙතන සුජුකෝණාශ්‍ර වල සමචතුරස්‍ර පේන විදියක් නැහැ. ඇස් දෙක පේනවනේ වලයි. මෙතන වලට සුජුකෝණාශ්‍ර වල මොකුත් පේන්නේ නැහැ. ත්‍රිකෝණයක් තමයි වලට පේන්නේ. මේ බලන්න. මෙන්න මෙතන ත්‍රිකෝණයක් තියෙනවා පේනවා. මේ මම ඔයාලට ලකුණු කරලා දැන් මෙන්න මෙතන ත්‍රිකෝණයක් තියෙනවා. බලන්න. අපි ත්‍රිකෝණ කැලේ කඩලා ගමු. මෙතන ගන්නයි කියලා කඩලා. මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා. හරිද? මෙතන 70 තියෙනවා. මෙතන 70 කියලා තියෙනවා. මෙතන අපි හොයන්න ඕන කෝණේ A කියලා ගන්නවා. මෙතන කෝණ අපි දන්නේ නැහැ. අපි අගයන් එක දාමු. මෙතන y තියෙනවා. මෙතන b තියෙනවා. මෙතන x කියලා තියෙනවා. තව අපි මෙතන මුලින්ම අගයන් දෙකක් දාගත්ත අපි ගාණ දීලා නැහැ. අපි උපකල්පනය කරලා අගයන් දෙකක් දාගත්තා. අගයන් කියන්නේ අපි සංකේත.
මොකද අපිට අඳුර ගන්න පුළුවන් මේකට මේක සමානයි කියලා. අපේ සංකේත දෙකක් ගන්න. මොකද මෙතන B කියලා තියෙනවා. මෙන්න මෙතන B කියලා තියෙනවා. හරිද? දැන් ඔයාලට මෙන්න මේ ත්‍රිකෝණ බලමු නිකන්. මොකක් වෙයිද පේන්නේ? ත්‍රිකෝණයක් තියෙනවා කියලා පේනවා. පාද දෙකක් සමානයි කියලා දැන දෙකක් පේනවා. තමයිවල මොකද මේක විශේෂත්වයක් පේනවා බලන්න. කොහොමද අපිට මේක ඕනේ? ත්‍රිකෝණවල තියෙන නීති. ත්‍රිකෝණ වර්ග තියෙනවා අපි දන්න සමද්විපාද ත්‍රිකෝණ කියලා වර්ගයක් තියෙනවා. සමපාද කියලා තියෙනවා. විෂම පාද කියලා තියෙනවා. අපිට මේ තුනෙන් එකක් තමයි මෙතන පේන්න තියෙන්න ඕන. ඔයාලා බලන්න. මෙතන මොකක්ද ඔයාලට පේන්න තියෙන ත්‍රිකෝණ වර්ග කියලා? පාද දෙකක් සමානයි. කියන්නේ සම ද්වි. පාද දෙකක් පාදයක් කියන්නේ ද්වි. සමානයි කියන්නේ සම. එතකොට සම ද්විපාද කියන්නේ පාද දෙකක් පමණ සමානයි. එතකොට මෙතන බලන්න පාද කීයක් සමානයි කියලා තියෙනවා. මෙතන B තියෙනවා. මේ පාදේ අපි මෙතනත් B කියලා තියෙනවා. මේ පාදේ සමානයි. මේ පාදේ සමානයි කියලා අපිට දීලා තියෙන්නේ. දැන් මේ පාද දෙක සමානයි කියලා අපිට දීලා තියෙනවා. එතකොට පාද දෙකක් සමාන නම් ත්‍රිකෝණයට අපි මොකද්ද කියන්නේ? පාද දෙකක් සමාන ත්‍රිකෝණයට අපි කියන්නේ සමද්විපාද ත්‍රිකෝණය. එතකොට මේ ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණයක් වෙන්න ඕනේ. එතකොට සමද්විපාද ත්‍රිකෝණයක් නෙමෙයි ඕන ත්‍රිකෝණයක ඔයාලා දන්න තව දෙයක් තියෙනවා. ත්‍රිකෝණයක අභ්‍යන්තර පාද තුන එකතු කීයද? ත්‍රිකෝණයක අභ්‍යන්තර පාද තුනට වෙනස් නොවන එකතුවක් කීයද? දැන් මම මේක දැනගෙන ඉන්න ඕනේ. මොකද ගණන් වලට ඒක දැනගන්න නැතුව මුකුත් කරන්න බෑ. මෙන්න මේ වගේ ගණන්. ඔප්පු කරන්න තියෙන ගණන් වලට x වලට තියෙන ගණන් වලට ඒවට 180 නැතුව මුකුත් කරන්න බෑ. ඔයාලා දැනගන්න ඕනේ ඕනම ත්‍රිකෝණ සමද්විපාදද සමපාදද විෂම පාදද ඕනම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතුව අංශක 180යි. එතකොට මේකේ අභ්‍යන්තර කෝණ තුනක් තියෙනවා කියලා පේනවා. 70 තියෙනවා A තියෙනවා. හැබැයි මෙතන කෝණ අපි දන්නේ නැහැ. දැන් තව ප්‍රශ්නයක්. මෙතන කෝණ දන්නේ නැහැ. මෙතන කෝණ දන්නවනම් අපිට කෙලින්ම ඒ හොයාගන්න පුළුවන්. දැන් අපි ඒ කෝණ දන්නේ නැහැ. ඒක අපි මොකද කරන්නේ? දැන් බලන්න සමද්විපාද කෝණ ත්‍රිකෝණයක් විතර මේක. ඔය එක් කෝණ වලට එක් ලක්ෂණ තියෙනවා. සමපාද ත්‍රිකෝණයට ඒ ලක්ෂණ තියෙනවා. සමද්විපාද ත්‍රිකෝණයට ඒකට අදාළ ලක්ෂණ තියෙනවා. විෂම පාද ත්‍රිකෝණ වලට ඒකට අදාළ ලක්ෂණ තියෙනවා. දැන් ඔයාලා මතක කරගන්න ඕනේ. සමද්විපාද ත්‍රිකෝණයක තියෙන විශේෂ ලක්ෂණ මොනවද කියලා? සමද්විපාද ත්‍රිකෝණයක් කියන්නේ සමද්විපාද ත්‍රිකෝණයක තියෙන විශේෂ ලක්ෂණ නම් සමද්විපාද ත්‍රිකෝණයක සම්මුඛ පාද දෙකට පෙනි තියෙන සම්මුඛ කෝණ මොකද වෙන්නේ? සමාන වෙනවා. මොකද්ද? සම්මුඛ පාද වලට මුහුණලා තියෙන සම්මුඛ කෝණ සමාන වෙනවා. අපිට මේක මේ විදිහට ගන්න පුළුවන්. සමද්විපාද ත්‍රිකෝණයක සමාන කෝණ දෙකට සම්මුඛ වෙලා තියෙන පාද දෙක සමානයි කියලා අපිට ගන්න පුළුවන්. ඒකේ විලෝමය අපිට අනිත් පැත්තට යොමු කරන්නත් පුළුවන්. මේකේ තියෙන විදිහට අපිට විලෝමය තමයි ගන්න. මේකේ තියෙන විදිහට අපි ගන්න ඕනේ සමද්විපාද ත්‍රිකෝණයේ සමාන පාද දෙකට මුහුණලා තියෙන සම්මුඛ කෝණ දෙක අගයන් වලින් සමානයි කියනවා. එතකොට මේක අගයන් වලින් සමානයි නම් අපි මෙතන නොදන්න ඒ පදයක් කියලා දාගත්තා නම් අපිට අනිවාර්යයෙන්ම මෙතන අපි නොදන්නා පදය ඒ කියලා අපිට උපකරණය කරන්න පුළුවන්. මොකද සමද්විපාද ත්‍රිකෝණයක සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාද දෙකට මුහුණලා තියෙන සම්මුඛ කෝණ දෙක අගයන් වලින් සමාන වෙන නිසා. එතකොට දැන් අපි කෝණ තුන දන්නවා. අපිට සමාන කෝණ දෙකක් තියෙනවා. අපිට එහෙනම් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු අංශක 180යි කියන තරකේ දාලා ඒ හොයන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා මේ හොයමු. එතන අපි ඉස්සෙල්ලාම 70 ගමු. මේක ඇතුලේ තියෙන අගයන් ටික එකතු කරන්න. මෙන්න මේ අතර එකතු කරමු. 70 ධන A ධන A සමානයි 180යි. ඒ දෙකයි 70 හිමමයි 180යි දෙකයි මේ පැත්තට තියා ගන්නවා තනි කර ගන්නවා 180 න් 70 කඩු කරනවා දෙකයි සමානයි 110 කියනවා මේ පැත්ත දෙකෙන් බෙදනවා මේ පැත්තත් දෙකෙන් බෙදනවා අපි ඒන තනි කර ගන්නවා ඒට ඒ යනවා දෙකට 110ට යනවා මෙතෙන්ට ගමු ගන්න අපේ උත්තරේ වෙනවා ඒ සමානයි 55යි කියලා. මෙන්න මේක තමයි උත්තරේ. අපිට එනවා ඔක්කොම ටික බල්ලේවල ඔක්කොම ගණන් ටික හදලා ඔක්කොම තරක ටික ඔප්පු කරලා ඉවරලා අපිට ගාන පිළිවෙලෙන් පිළිවෙලට හදාගෙන ගිහලා අපිට අන්තිම උත්තරේ ගන්න පුළුවන්.
A සමානයි 55යි කියලා. දැන් මේක අනුගමනය මම ඔයාලට කියලා දුන්නා සමද්විපාද ත්‍රිකෝණයක තියෙන ලක්ෂණ මොනවද? අපි කොහොමද සමද්විපාද ත්‍රිකෝණයක් හොයාගන්නේ? සමද්විපාද ත්‍රිකෝණයක සම්මුඛ කෝණ ඉස්සරහා තියෙන සම්මුඛ පාද වලට මොකද වෙන්නේ? සම්මුඛ පාද ඉස්සරහා තියෙන සම්මුඛ කෝණ වලට මොකද වෙන්නේ කියලා මම ඔයාලට ගාන ඇතුළේදී කියලා දුන්නා. මේක ගාන මම නිකන් හදලා දෙන්නේ නැහැ. ගාන හදන ගමන් ඉගෙන ගන්න තියරි එකින් එක ඔයාලට කියලා දුන්නා. අපි ගාන හැදුවා. අපි යන් අපේ ඊළඟ ගානට. හොඳ ළමයි. අපි දැන් ගණන් කීපයක් එක දිගට හදාගෙන ආවා. අපි දැන් බලමු තව ගානක් සාධනීකරණය වෙන්නේ. මම මේ ගානෙත් ඔයාලට යටින් අර ස්ක්‍රීන් එකේ හරි පෙන්නලා තියෙනවා. ඔයාලා ඒ ගාන නවත්තලා මේ ගාන සාධනීකරණය කරලා මම විස්තර කරන එක බලන්න. හොඳයි. මම ඉස්සරහ ඔයාලට ගාන කියනවා. කියනවා මේකේ AB සහ BC යන O කේන්ද්‍රීය වෘත්තයක සමාන ජයන් දෙකක් තියෙනවා. ඒ කියන්නේ O කේන්ද්‍රීය වෘත්තයක AB සහ BC කියන සමාන ජයන් දෙකක් තියෙනවා මේ රූපය අනුකූලව. ඊට පස්සේ කියනවා O සිට AB ජායට අඳින ලබන සහ BC ට අඳින ලබන ලම්බක දෙක පිළිවෙලින් OX සහ OY වේ. පිළිවෙලින් OX සහ OY වේ. හරිද? එහෙනම් අපෙන් අහන්නේ OX සමානයි OY බව සාධනය කරන්න කියලා තමයි අපෙන් කියන්නේ. හරි. අපි ගාන හදමු. මේ සාධනය කරන ගණන් වල අපි මුලින්ම බලන්න ඕනේ මේ අපිට සාධනය කරන්න දීලා තියෙන රූපය ඇතුලේ අපිට සාධනය කරන්න පුළුවන් දේවල් තියනවාද කියලා. ඒ කියන්නේ ත්‍රිකෝණයක්, සමචතුරස්‍රයක්, රොම්බසයක් කියන්නේ අපිට දෙකක් සමාන කරන්න පුළුවන් දෙයක් තියෙනවා කියලා. හැබැයි බොහෝ ගණන් වල යෙදෙන්නේ අනිවාර්යයෙන්ම ත්‍රිකෝණ දෙකක්. ඒ කියන්නේ සාධනය කරන තියෙන බොහෝ ගණන් වල අනිවාර්යෙන් කියන්නේ වෘත්තයක් ඇතුලේ සාධනය කරන තියෙන බොහෝ ගණන් වල එක්ක ත්‍රිකෝණ දෙකක් අනිවාර්යෙන්ම තියෙනවා. ඔයාලා දන්නවනේ ත්‍රිකෝණ වල සාධනයේදී අපිට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම හතරක් තියෙනවා. ඒ ත්‍රිකෝණ පාඩම් වලදී ඒවා ඉගෙන ගන්නවා. මම හිතන ඔයාලට කෙටියෙන් මතක් කරන්න මේ මොනවද කියලා. එහෙනම් පාවස්ථා, පාවස්ථා, කූපාවස්ථා, කර්ණපාවස්ථා කියන අවස්ථා හතර. මේ අවස්ථා හතරෙන් තමයි අපිට ත්‍රිකෝණ දෙක අංග සාම්‍ය කරන්න පුළුවන්. දැන් මේවා අපිට බව පෙන්වන්න තියෙන හින්දා අපි අනිවාර්යෙන් ත්‍රිකෝණ දෙකක් හොයාගෙන අංග සාම්‍ය කරොත් ඒකේ ඉතුරු අංග සමාන කියලා අපිට ඔප්පු ගන්න පුළුවන් මක් නිසාද අංග සාම්‍ය කරපු නිසා. ඒ නිසා මේ වගේ සාධනය කරන කියන ගොඩක් ගණන් වලදී අපිට යොදා ගන්න පුළුවන් ත්‍රිකෝණ අංග සාම්‍ය කියන ක්‍රියාපටිපාටිය. දැන් අපි ඉස්සෙල්ලාම බලමු අපිට මේකේ තියෙන්නේ OX සමාන OY කියන්නේ. මේ OX පාදයේ මේ OY පාදයට සමාන වෙන බව පෙන්වන්නනේ තියෙන්නේ. ඒතර අපි මුලින්ම බලමු. මෙන්න මේ අපිට දීලා තියෙන රූපේ ත්‍රිකෝණ දෙකක් තියෙනවද? ඒ ත්‍රිකෝණ දෙක මොන අවස්ථාවයකද අංග සාම්‍ය වෙන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම බලමු මේ රූපේ තියෙන ත්‍රිකෝණ දෙක මොකක්ද කියලා. අපි මේ රූපේ දිහා සැලකිලිමත් ලෙස බැලුවට පස්සේ අපිට පේන ත්‍රිකෝණ දෙකක් තියෙනවද? ඉතින් ඔයාලා බලන්න. පේන ත්‍රිකෝණ දෙකක් තියෙනවා. මට නම් පේනවනේ ත්‍රිකෝණ දෙකක් තියෙනවා පේන්න. ඔව් මේ තියෙන ත්‍රිකෝණ දෙක. මෙන්න තියෙනවා ත්‍රිකෝණ දෙක. මොකද්ද? OXB ත්‍රිකෝණයයි. BYO ත්‍රිකෝණය. මෙන්න තියෙනවා ත්‍රිකෝණ දෙක. හරිද? දැන් අපිට ත්‍රිකෝණ දෙක දීලා තියෙනවා. අපිට විතර දත්ත දීලා තියෙනවා. අපි ඊළඟට මේ ත්‍රිකෝණ දෙක ඇතුලේ මේ දීලා තියෙන දත්ත වලින් අපිට හොයාගන්න පුළුවන් දත්ත අපි ලියා ගන්න ඕනේ ඉස්සල්ලාම. දැන් අපි දන්නවා ජායකට කේන්ද්‍රයේ සිට ජායට ලම්බකයක් ගැහුවට පස්සේ එම ජාය සමච්ඡේදනය වෙනවා එක සමාන විදිහට. කියන්නේ පැති දෙකක් සමාන දෙක සමච්ඡේදනය වෙනවා. වගේම මේ ගහන රේඛාව අනිවාර්යෙන් ලම්බ වෙනවා. ලම්බ වෙනවා කියන්නේ අංශක 90යි. ලම්බයක් කොහෙ තිබ්බත් ඔයාලා හිතන්න ලම්බ කිව්වම අංශක 90. අංශක 90 කිව්ව ගමන් ලම්බ. ලම්බ කිව්වම අංශක 90 කියලා මම දැනගන්න. එතකොට මෙතන 90යි. මෙතනත් 90 නම් අනිවාර්යෙන් මෙතන 90 වෙන්න ඕනේ. මෙන්න මේ දෙපැත්තම අනිවාර්යෙන් 90 වෙන්න ඕනේ. මොකද මේ රේඛාව ලම්බ ගමන් ඇදලා තියෙන්නේ. ලම්බක වදිනවා කියන්නේ අනිවාර්යෙන් 90 තියෙන්න ඕනේ. අපි දැනගත්ත ඔන්න මේ දෙක 90යි කියලා. හරිද? මේ දෙක 90යි කියලා දැනගත්තා. දැන් මතක් කරගන්න. දැන් ත්‍රිකෝණවල නීති ඔය නීති කියනවා ත්‍රිකෝණවල සමහරවිට ප්‍රමේයන් තියෙනවා. පයිතගරස් ප්‍රමේය තියෙනවා. ඒවත් මේ වලේ දෙනවා. හරිද? දැන් අපි ඉස්සෙල්ලා ගෝනේ ත්‍රිකෝණ වල තියෙන නීති හතරක් කියන එක තමයි මේ සාධනීකරණයට භාවිත කරන්නේ කියලා.
පා කරණපා. දැන් ඔයාලා බලන්න මේ නීති හතරෙන් මේ ත්‍රිකෝණ දෙකට යොදන්න පුළුවන් නීති මොනවද කියලා. දැන් ඔයාලා මේක සම්පූර්ණයෙන් බලලා පස්සේ මෙතන ඔයාලට පේනවා මෙතන තියෙන්නේ ඍජු කෝණේ ත්‍රිකෝණ දෙකක් තියෙනවා. මොකද ඔයාලට පේනවා මෙතන අංශක 90 කෝණ දෙකක් තියෙනවා. නේ ත්‍රිකෝණයක් ඇතුලේ සාමාන්‍ය අංශක 90 කෝණයක් තියෙනවා කියන්නේ අනිවාර්යෙන් ඒක ඍජු කෝණයක් වෙන්න ඕනේ. ඍජු කියලා කියන තැනම තියෙන්නේ අංශක 90 කෝණයක් තියෙනවා කියන්නේ. හරිද? ඍජු කෝණේ ත්‍රිකෝණයක් මෙතන තියෙනවා. මොකද අංශක 90 කියලා ලේබල් එකක් ඇදිලා තියෙනවානේ මේ ත්‍රිකෝණ දෙක එක්වලට. එතකොට මේක ඍජු කෝණේ ත්‍රිකෝණයක් වෙන්න ඕනේ. අපි දැන් ගණන් නීතිවල ඍජු කෝණේ ත්‍රිකෝණයකට දාන්න පුළුවන් අර මම ඔයාලට කියව හතරෙන් මොකද්ද? ඍජු කෝණේ ත්‍රිකෝණයකට දාන්න පුළුවන් මේ ක්‍රම හතරෙන් එකයි. ඔයාලා කල්පනා කරලා බලන්න ඍජු කෝණේ ත්‍රිකෝණයකට මේ ක්‍රම හතරෙන් දාන්න පුළුවන් මොකද්ද කියලා. දැන් මේ මෙතන තියෙන විදිහත් අනුව මම කියන්නේ මේ විදිහේ තියෙන විදිහත් අනුව ඍජු කෝණේ ත්‍රිකෝණවල දාන්න පුළුවන් ක්‍රම හතරෙන් එකයි මෙතෙන් භාවිතා කරනවා. පොඩ්ඩක් හිතලා බලන්න. කෝණයක් තියෙනවා කියලා. කෝණයක් තියෙනවා. හරි මම කියන්නම්. දැන් මෙතන ත්‍රිකෝණ දෙක තියෙනවානේ. ත්‍රිකෝණ දෙක මෙහිම එක ළඟ තියෙන හින්දා ත්‍රිකෝණ දෙකට අපිට පේනවා පොදු වෙච්ච පාදයක් තියෙනවා කියලා. මොකද්ද? පොදු පාදයක් තියෙනවා. කොහොම බලන්න පොදු පාදේ? මේ තියෙන්නේ OB පාදය. මේ ත්‍රිකෝණ දෙකටම පොදු පාදයක් වෙනවා. මොකද මේ ත්‍රිකෝණ දෙක එකට තියෙන්නේ. ඔයාලට පේනවනේ. මේ ත්‍රිකෝණ දෙක එක ළඟ තියෙන නියම පිළිවෙලට. මෙතන පිළිවෙලට එක ළඟ තියෙනවා කියන්නේ මේ පාදේ අනිවාර්යයෙන්ම පොදු පාදයක් වෙනවා. මොකද මේ ත්‍රිකෝණ දෙක එකිනෙකට බද්ධ වෙලා තියෙනවා. ඔයාලට පේනවනේ මේ ත්‍රිකෝණ දෙක මෙතන එකිනෙකට බද්ධ වෙලා තියෙනවා. එකිනෙකට බද්ධ වෙලා තියෙන පාදේ අපේ ත්‍රිකෝණ දෙකට පොදු පාදයක් කියලා ගන්න පුළුවන්. එතකොට අපේ පළවෙනි පාදේ හරි. පළවෙනි පාද තමයි OB පාද. හරිද? තව විශේෂ දෙයක් එතන තියෙනවා. දැන් OB කියන්නේ ඍජු කෝණේ ත්‍රිකෝණයක මොකද්ද? ඍජු කෝණේ ත්‍රිකෝණයක මොකද්ද OB කියන්නේ? දැන් ඍජු කෝණේ ත්‍රිකෝණයක් මෙහෙම ඇන්දොත් අපි හරිද? එහෙම ඍජු කෝණේ ත්‍රිකෝණයක් ඇන්දොත් දැන් මෙතන OB කියලා වැටලා තියෙන මේ පාදේ OB. හරිද? OB කියලා මේ පාදේ වැටලා තියෙනවා. එතකොට ඍජු කෝණේ ත්‍රිකෝණයක මෙන්න මේ පාදයට අපි විශේෂ නමක් කියනවා. ඒක ඍජු කෝණේ ත්‍රිකෝණ වලට විතරක්ම විශේෂ වූ පාදයක්. අපි මේ පාදෙට කියනවා කර්ණ පාදය කියලා. එතකොට දැන් අපිට මුලින්ම මෙතනින් මේක කර්ණ පාදය කියලා අඳුරගත්ත ගමන් අපිට මතක් වෙනවා අර ත්‍රිකෝණ වල තියෙන සාදරය ගන්න සූත්‍ර හතරේ මොකද්ද භාවිතා කරන්න ඕන කියලා. කෙලින්ම කර්ණ කියන නම ඇහුණ ගමන් අපිට හිතෙන්නේ කර්ණපා අවස්ථාව. ඉතින් ළමයිනේ මෙතන දැන් කරණයේ තියෙන හින්දා අපිට කෙලින්ම මේක කර්ණපා අවස්ථාවෙන් හදන්න පුළුවන්. කියන්නේ ඔයාලට කෙලින්ම තේරෙනවා මෙතන කර්ණයක් තියෙනවා. පාදයක් අපි කොහොම හරි හොයාගන්න. පාදේ තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේක කර්ණපා අවස්ථාව දාලා හදන්න පුළුවන්. අපි දැන් බලමු. දැන් ඔයාලට කර්ණය මම විස්තර කරා. අපි දැන් බලමු ස්ටාර්ටින්. දැන් අපි කර්ණයක් ගන්න. හරිද? දැන් අපිට ඕනේ පාදයක්. මේ ත්‍රිකෝණ දෙකේ සමාන පාදයක්. මොකද අපි කර්ණය ගන්න. කර්ණපා අවස්ථාව දාන්න නම් අපිට අනිවාර්යයෙන්ම ඔප්පු කළ හැකි සමාන පාද දෙකක් තියෙනවා. අපිට හිතලා දාන්න මේ පාදෙට මේ පාදේ සමානයි කියලා. මෙතනින් අපිට තාර්කිකව ඔප්පු කරන්න පුළුවන් පාදයක් තියෙනවා. බලමු අපි මේ පාදයක් තියෙනවද කියලා. දැන් මම මේ පාදෙන් හරි. දැන් මේ ත්‍රිකෝණේ මේ පාදේ වල OX OY. දැන් මෙතන දීලා තියෙන ඔප්පු කරන්න තියෙන පාදේ ඒක. අපිට ඔප්පු කරන්න තියෙන පාදේ හොල්ලන්නවත් බෑ අපි සාධනය කරන්නේ. මොකද අපිට ඔප්පු කරන්න තියෙන එකකින් අපි සාධනය ඉවරලා තමයි කියන්න ඕනේ මෙන්න මේ පාද සමාන වෙනවා කියන්නේ. ඒ හින්දා අපිට කොයිම වෙලාවකදීවත් මෙන්න මේ පාද දෙක සාධනය කරන අවස්ථාවේදී යොදා ගන්න බෑ. මීට හාත්පසින්ම වෙනස් පාද දෙකක් තමයි අපි යොදා ගන්න ඕනේ. අද බලමු මේ පාදයක් තියෙනවද කියලා. ඔන්න දැන් මේ පාදේ හරියද? මේ පාද දෙකක් ගන්න බෑ මොකද සාධනය ගන්න මේ පාද දෙකනේ. අපි බලනවා ඊළඟ පාදේ. XB එකයි BY එකයි. මේ පාද දෙක දිහා බලනවා මොකක්ද ඔයාලට කියන්න පුළුවන්. බලන්න ගාන ඉස්සෙල්ලාම කියලා බලන්න. ගානේ කියනවා AB පාද දෙක BC පාදේ දිගින් සමානයි කියලා. AB පාදේ BC පාදේ දිගින් සමානයි. එතකොට අනිවාර්යෙන් මේ පාදේ සමාන වෙන්නේ. ඒවා නිකන් කියන්න බෑද BX පාදේ BY ට සමාන වෙන්න ඕනේ කියලා. එහෙම නිකන් කියන්න බෑ. අපි සාධනය කරන ප්‍රමේයක් ඔප්පු කරා. ඒ ප්‍රමේයට අනුව පුළුවන් අපිට කියන්න මේ පාද දෙක දිගින් සමානයි නම් ඒක ඡේදනය වෙලා යන අනිත් පාද දෙක අනිවාර්යයෙන්ම දිගින් සමාන වෙන්න ඕනේ කියලා. මොකද ඔයාලා මම හරියට ඒක තේරුම් ගන්න. මොකද මේ පාදේ අපි ගමු
AB පාදයේ දිග 2B කියලා. හරිද? අපි උපකල්පනයක් කරන්නේ. AB පාදයේ 2B කියලා ගමුකෝ. 2B කියලා AB පාදයේ ගත්තට පස්සේ කේන්ද්‍රයේ සිට AB පාදයේ මධ්‍ය ලක්ෂයට ලම්බකයක් ගැහුවට පස්සේ අනිවාර්යෙන් මේ දෙපැත්තේ කරන පාද දෙක දෙකට බෙදෙන්න ඕනේ. එතකොට මේ දෙක දෙකට බෙදුවා පස්සේ අපිට මෙතන ගන්න පුළුවන් මේ පාදය B මේ පාදේ B. මොකද මුළු සම්පූර්ණ පාදයේම 2යි B නේ. ඒතකොට දෙකට ගන්න කියන්නේ මේ පාදයේ B වෙන්න ඕනේ මේ පාදයට B වෙන්න. එතකොට දැන් AB පාදේ BC පාදයට සමානයි නම් අනිවාර්යෙන් මේ පැත්තේ පාදේ 2යි B වෙන්න ඕනේ. එතකොට මේ පැත්තේ පාදයට අර පැත්ත උනා වගේම තමයි වෙනදී. මේ පැත්තේ පාදයට කේන්ද්‍රයේ ඉඳලා ජායේ මධ්‍ය ලක්ෂයට ලම්බකව බෙදුනට පස්සේ මේ පැත්ත දෙකට බෙදෙන පාද දෙක සමාන වෙන්නේ. එතකොට මේ පාදයේ මුළු දෙක 2යි B නම් සමාන කොටස් දෙකකට කැඩෙනවා නම් පුතේ මේ පාද දෙක මේක B වෙනවා මේකත් B වෙනවා. එතකොට පේන්නම තියෙනවා මෙන්න XB පාදය BY පාදයට සමාන වෙනවා කියලා. මොකද මේකත් B මේකත් B. ඒතර අපිට කෙලින්ම මේ ත්‍රිකෝණ දෙකේ පාද දෙකක් සමානයි කියලා දැක්කා. කර්ණයේ ගෝම සමානයි. මේ පාදේ සමානයි නම් අපිට කෙලින්ම මේ එක ත්‍රිකෝණයටයි මේ දෙක ත්‍රිකෝණයටයි අංග සම ශක්තිය දාන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා මේ අංග සාම්‍ය කරමු. BX O ත්‍රිකෝණය සහ BY O ත්‍රිකෝණය අංග සාම්‍ය. මේ කර්ණ පාවස්ථානේ මුලින්ම අපි කර්ණය ලියන්න. කියනවා OB පාදය සමානයි OB මේක කර්ණය පාදය BX BY BX O ත්‍රිකෝණේ පාදයේ BX BY O ත්‍රිකෝණේ පාදයේ BY. එතකොට BX සමාන වෙනවා BY පාදයට ඔප්පු කරා. එතකොට දැන් මේ දෙක හරිය කර්ණ පාවස්ථාවට ගැලපෙනවා. අපිට තුල ලියන්න පුළුවන්. මෙතන ලියමු BX O ත්‍රිකෝණය අංග සම වේ BY O ත්‍රිකෝණය කියලා. මෙන්න මේක තමයි අපි ගානේ ටර්නින් පොයින්ට් එක. මේ කියලා ගත්තා කියන්නේ ඉතින් ආයෙ ගාන හදලා ඉවරයි. ගාන සාධනය කරලා ඉවරයි. අපි ගත්තා මෙන්න මේ ත්‍රිකෝණයට සමාන බව. එතකොට සමාන අංග සාම්‍ය කියන්නේ සමානයි. ඒක ඇතුලේ කෝණ වලට සමාන වෙන්නේ පාද වලට සමාන වෙනවා. හැමදේම සමාන වෙන්නේ. කොටින්ම කිව්වොත් මේ ත්‍රිකෝණය ඇතුලේ ඇපල් ගෙඩි 10ක් තිබ්බොත් ඊළඟ ත්‍රිකෝණය ඇතුලේ ඒ ඇපල් ගෙඩි 10 ඒ විදිහටම ඒ පාටිම තියෙනවා. ඒ කියන්නේ සමානයි කිව්වොත් හැමදෙම සමාන වෙන්න ඕනේ. එතකොට දැන් අපි දන්නවා මේ ත්‍රිකෝණේ තියෙන දේවල් අනිවාර්යෙන් මේ ත්‍රිකෝණයට සමාන වෙන්න ඕනේ කියලා. එතකොට දැන් අපි දන්නවා මේ ත්‍රිකෝණේ BY පාදයේ BX පාදයට සමානයි. හරිද? මේ ත්‍රිකෝණේ මේ කෝණයට සමානයි. මේ ත්‍රිකෝණේ මේ BO පාදයේ පොදුයි. BO පාදයේ දෙකටම පොදුයි. එතකොට මේ ත්‍රිකෝණේ අපිට කියලා නැති පාද දෙකක් තියෙනවා. මේ ගාන හදාගෙන ඉති කියලා නැති පාද දෙකක් ඉතුරු වෙනවා. දැන් ඔයාලා අංග සාම්‍ය කියලා ඔප්පු කරපු ඉඳලා අපිට කියලා නැති පාද දෙක අනිවාර්යෙන්ම මොනවා වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. මොනවා වුණත් සමාන වෙන්න ඕනේ. අපිට කියලා නැති පාද දෙක මොකද්ද මේ ඔක්කොම කියලා මේකේ පාදක් කිව්වා මේකේ කෝණක් කිව්වා මේකේ ඔක්කොම කියලා අපිට කියලා නැති පාද දෙක මොකද්ද? කියලා නැති පාද දෙක තමයි OX පාදේ OY පාදේ. එතකොට අපි දැන් මේක අංග සාම්‍ය කරමින් අපිට කෙලින්ම ලියන්න පුළුවන්. එම නිසා OX පාදය සමානයි OY වේ. මෙතන ලියන්න පුළුවන්. ඊට හේතුව විදිහට ලියන්න පුළුවන්. මක් නිසාද ත්‍රිකෝණ දෙක අංග සාම්‍ය වේ. ත්‍රිකෝණ දෙක අංග සාම්‍ය වේ. එම නිසා අපිට සාධනය කරන්න දීලා තිබ්බ පාද දෙක සාධනය කරා. මෙන්න මෙහෙම තමයි ගානක් වලට බව පෙන්වන්න සාධනය කරන්න කියලා පේපර් එක නෑලා තිබ්බොත් ඔයාලා මුලින් ඉඳලා හරියට පිළිවෙලට හිතලා මේ ටික හරියට ලියුවොත් මේ උපරිම ලකුණු අරගෙන ගන්න පුළුවන්. හොඳයි.
මේ ගාන මෙහෙම තමයි හදන්නේ. අපි යමු අපේ ඊළඟ පාඩ එකට. හරි. අපි යමු අපේ ඊළඟ ගාන. මේ පාඩත් වල ගාන මම යටින් දාලා තියෙනවා. මම ගාන කියවන්නේ. PQ සහ RS PQ සහ RS ඕ කේන්ද්‍රීය වෘත්තයක ජායම් දෙකකි. ඒක සමානයි කියලා අපිට දීලා නැහැ. OX සහ OY යනු PQ සහ RS කී අන්‍ය ලබන ලම්බකයන් වේ. OQ සහ OX කියන්නේ PQ සහ RS අතර ලම්බකයන් වේ. අනේ සමානයි. තව දීලා තියෙනවා OX සමානයි OY කියන. අපිට දීලා තියෙන්නේ PQ පාදේ සමාන වෙන්න ඕනේ කියලා RS පාදයට. අපිට ඊළඟ යටින් වරහණකින් දීලා තියෙන ඉංග්‍රීසි කියලා OQ සහ OS රේඛා දෙක යා කරන්න කියලා. මම මේ දෙකත් යා කරලා මෙතන කඩේරකින් පෙන්නනවා. මොකද ඉංග්‍රීසියක් තියෙන ඉන්නේ ඒක මම ඔයාලට කඩේරකින් පෙන්නලා තින්නේ. ඉංග්‍රීසියක් කියන දේවල් කියනවා ඒක ඔයාලා කඩේරකින් යනවා. මොකද ඒක ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේක ඉංග්‍රීසියක් කියලා. ඉංග්‍රීසියක් දීලා තියෙන ඔයාලට කඩේරි වලින්. අපි දැන් බලමු PQ RS සමානයි කියලා සාධනය කරන්න කොහොමද කියලා. දැන් ඔයාලට බැලු බලමුන පේනවා ඇති. මෙතන ත්‍රිකෝණ දෙකක් තියෙනවා. දැන් මේ අපි ඉංග්‍රීසියත් එක්ක බැඳලා පස්සේ අපිට මෙතන ත්‍රිකෝණ දෙකක් බලා ගන්න පුළුවන්. OQS ත්‍රිකෝණයයි. OXQ ත්‍රිකෝණයයි. මේ තියෙන ත්‍රිකෝණ දෙක. මේ එක ත්‍රිකෝණය. මේ දෙක ත්‍රිකෝණය. හරිද? දැන් අපිට ත්‍රිකෝණ දෙකක් අංග සාම්‍යයෙන් තමයි සාධනය කරන්න යති හැම ගානක්ම හදන්න වෙන්නේ. ත්‍රිකෝණ අංග සාම්‍ය ගන්න ක්‍රම හතරක් තියෙනවා. පාකෝපා, කෝකෝපා, කරණපා. හරිද? දැන් ඔයාලට පේනවා මෙතන අංශක 90 කියන තිනිද්දා මේක අනිවාර්යෙන් සුජිකෝණී ත්‍රිකෝණයක් වෙන්න ඕන. අනිවාර්යෙන්. මොකද අංශක 90ක් තියෙන කෝණයක් තියෙනවා නම් ඒක අනිවාර්යෙන් සුජිකෝණී ත්‍රිකෝණයක්. සුජිකෝණී ත්‍රිකෝණයක් කියව ගමන් අපිට ත්‍රිකෝණ වල තියෙන ප්‍රමේයන් වලින් දාන්න ප්‍රමේය මතක් වෙනවා. මතක් කරගන්න. සුජිකෝණී ත්‍රිකෝණයක් කියව ගමන් අපිට ත්‍රිකෝණ වල දාන්න පුළුවන් ප්‍රමේයක් විදිහට අපිට මතක් වෙන්නේ කර්ණපා අවස්ථාව. කර්ණපා අවස්ථාව. දැන් අපි බලමු කර්ණපා අවස්ථාව මේ ත්‍රිකෝණ දෙකට දාන්න පුළුවන් දත්ත අපි ගාව තියෙනවද කියලා. හරිද? දැන් අපිට මුලින්ම අපි දීලා තියෙනවා OY පාදය OX පාදය සමානයි කියලා. මොකද්ද? මේ ඒක දත්තය අපිට. මොකද අපිට ගාන දීලා තියෙන දත්තය OY පාදය OX පාදය සමානයි කියලා. ඒතකොට අපි මුලින්ම මේක ලකුණු කරගන්නවා මේ පාදය සමානයි කියලා. ඔන්න අපිට පළවෙනි පාද දෙක හම්බුනවා සමාන පාද දෙක. ඊළඟට දැන් අපිට මේකට කර්ණ පාදයෙන් දාන්න පුළුවන්. අපි දැන් බලන්න ඕනේ මේ ත්‍රිකෝණ දෙකේ කර්ණ පාද දෙක සමානයිද කියලා. බලන්න. දැන් අපිට මේ ගානේ අන්තිමට දීලා තියෙනවා ඉන්දියා. OS සමාන වෙන්න. OS යා කරන්න කියලා තියෙනවා. OQ යා කරන්න තියෙනවා. අපි මේ දෙක සමාන කියලා ඒක දීලා නැහැ. ඒකට අපි දන්නවා වෘත්තයක කේන්ද්‍රයේ ඉඳලා වෘත්තයක් මත තියෙන ලක්ෂයකට රේඛා දෙකක් යා කරන එකක් නෙමේ රේඛා කීයක් යා කරා. මේ රේඛා ඔක්කොම එක සමාන වෙන්න ඕනේ. එක රේඛාවක් නෙමේ මෙතන යා කරත් මෙතෙන් යා කරත් මෙතන මේ කොහෙට යා කරත් රේඛා කීයක් යා කරත් මේ හැම රේඛාවකම දිග එක සමාන වෙන්න ඕනේ. එතකොට OS රේඛාවේ OQ රේඛාවේ දිග අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕනේ. මොකද මේ රේඛා දෙකම ඔයාලට පේන විදිහට මේ රේඛා දෙකම මේ වෘත්තයේ අරයන් දෙකක්. ඒකට ඔයාලා ලකුණු කරගන්න ඕනේ. ඩබල් මාක් දාලා. මොකද මෙතන සිංගල් මාක් දාලා අපි ලකුණු කරන්නේ මේ දෙක සමානයි කියලා. දැන් අපිට තියෙන්නේ OYS ත්‍රිකෝණය OXQ ත්‍රිකෝණය අංග සාම්‍ය කරගන්න. OYS ත්‍රිකෝණය OXQ ත්‍රිකෝණය දෙක අංග සාම්‍ය. අපි දැන් කිව්වා මේකට අපිට යොදන්න පුළුවන් කර්ණපා අවස්ථාව කියලා. අපි ඒ හින්දා මුලින්ම ත්‍රිකෝණ දෙකේ කර්ණය ගමු. OYS ත්‍රිකෝණයේ කර්ණය අපිට ගන්න පුළුවන් OS කියලා. OS සමානයි OXQ ත්‍රිකෝණයේ කර්ණය OY. මේක කර්ණය. ඊළඟට අපි පාදයක් ගමු. මේ ත්‍රිකෝණ දෙකේ සමාන පාදයක් තියෙනවා. OY එකයි OX එකයි. අපි ඊළඟට ගන්නවා. OY එක සමානයි OX එක. මේක පාදයක්. එම නිසා අපිට ගන්න පුළුවන් OYS
ත්‍රිකෝණය අංග සාම්‍ය වේ. හෝ x y ත්‍රිකෝණය වේ. හරි. දැන් ගාන ඉවර නෑ. අපි ගානේ මුල් අගය ගානේ සම්පූර්ණ කරගත්තේ මේ ත්‍රිකෝණ දෙක සමානයි කියලා. ඒ ත්‍රිකෝණ දෙක අංග සාම්‍යයි කියලා. දැන් මාන්න ත්‍රිකෝණ දෙක අංග සාම්‍යයි නම් ත්‍රිකෝණ වල ඉතුරු පාද කෝණ ඔක්කොම අංග සාම්‍ය වෙනවා. කියන්නේ සමානව වෙනවා. ඒතර බලන්න. දැන් අපි අංග සාම්‍ය ක්‍රම විදිහට අපි දන්නේ මේ පාදෙට මේ පාද සමානයි. මේ පාදෙට මේ පාද සමානයි. මේ කෝණයට මේ කෝණය සමානයි. ඔයාලට පේනවා මෙතන ඉතුරුලා තියෙන පාද දෙකක් තියෙනවා. මේ තියෙන්නේ මෙන්න මේ පාදේ සමාන වෙන්න ඕන. මොකද මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සාම්‍ය වෙන හින්දා මෙන්න මේ තියෙන පාද දෙක අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕන. එතකොට අපි කියන්න පුළුවන් ys සමානයි x3 පාද දෙක වේ. තාමත් ගන්න ඉවර නැහැ. මොකද අපි දැනගත්තේ මේ පාදෙන් සමානයි කියලා විතරයි. අපෙන් අහලා තියෙන්නේ rs පාදේ සමානයි pq පාදේ කියලා පෙන්වන්න කියලා. දැන් බලන්න. අපි දැනගත්තා x3 පාදේ සමානයි ys පාදය කියලා. ඒ වුණාට අපෙන් අහන්නේ pq පාදය rs පාදයට සමානයි කියලා පෙන්වන්න කියලා. දැන් කොහොමද ඒක පෙන්වන්නේ? පොඩ්ඩක් හිතලා බලන්න. කොහොමද අපි ඒක පෙන්වන්නේ? අපි මෙතෙන්ට ගන්න ඕනේ මම ඔප්පු කරපු ප්‍රමේය. මම ප්‍රමේයවත් තුනක් විතර ඔප්පු කරා. ඒකේ පාර දෙවෙනියට ඔප්පු කරපු ප්‍රමේය තමයි අපි මෙතෙන්ට ගන්න ඕනේ. මොකක්ද මේ ප්‍රමේය? වෘත්තයක අතීතගත ජායන තියෙනවනේ. ඕනම ජායන් දෙකක් ඇඳලා පස්සේ හරිද? එම ජායන වල මධ්‍ය ලක්ෂයට කේන්ද්‍රයේ සිට අන්දලම රේඛාවේ මේ මධ්‍ය ලක්ෂයේ සමච්ඡේදනය වෙනවා. මොකද වෙන්නේ? සමච්ඡේදනය වෙනවා. සමච්ඡේදනය කියන්නේ හරියටම ජාය දෙකට කැපෙනවා. ඒ කියන්නේ මේ තියෙන ඉර සම්පූර්ණ වෙලා තිබ්බොත් ඒ දෙකට කැපෙනවා. මේ පැත්තයි මෙන්න මේ පැත්ත අගයවල් දෙක සමාන වෙන්න ඕනේ. දැන් ඔයාලා දන්නවා මේ පැතිවල දෙක අග දෙක සමානයි. එතකොට මෙතෙන්ට a කියලා ගයක් ගත්තොත් මෙතෙන්ටත් a කියලා ගයක් ගත්තොත් මේක අංග සාම්‍යයෙන් ඔප්පු කරා. දැන් මේක ජාය සමච්ඡේදනය වෙන හින්දා මේක දෙකට කැඩෙන හින්දා මේක a නම් අනිවාර්යෙන් මේකත් a වෙන්න ඕනේ. මේක a නම් අනිවාර්යෙන් මේකත් a වෙන්න ඕනේ. එතකොට අපිට ගන්න පුළුවන්. අපි අර මේක මහපො අපිට ගන්න පුළුවන් QP පාදය. QP පාදයේ මේ දෙන්නේ QP පාදය. අපි ගත්ත අගෙන් සංකේත වලින් එකතු කරමු. අපි A කියන එක ගත්තේ. A දෙකක් කියන්නේ 2A. SR පාදය. මෙතන A මෙතන A. A ධන A සමානයි 2යි. එතකොට බලන්න QP පාදය SR පාදය දෙකටම එන්න අපිට එකම වගේ. එතකොට අපිට නිශ්චිතවම කියන්න පුළුවන් SR පාදය QP පාදයට සමාන වෙයි. අපිට නිශ්චිතවම කියන්න පුළුවන්. එම නිසා අපිට කියන්න පුළුවන් RS පාදය අනිවාර්යයෙන්ම සමාන විය යුතුයි PQ පාදය වේ කියලා. ඔන්න ඔහොමයි ඒ ගාන අංග සාම්‍ය කරලා හරියට උත්තරේ ගන්න. මේ ගාන මම ඔයාලට කියලා දුන්න පිළිවෙලට ගාන එකින් එක හැදුවොත් උදේ ඔයාලට ලකුණු හම්බෙන්නේ. කෙලිම මේ වචනේ ලිව්වා කියලා ලකුණු හම්බෙන්නේ නැහැ. ඒ නිසා පිළිවෙලට පොතක් කරන් පිළිවෙලට ලියන්න. අපි යමු අපේ ඊළඟ ගාන. හොඳයි. අපි යමු අපේ ඊළඟ ගාන. මේක වගන්ති ගාන. මම ඔයාලට යටින් මේ වගන්ති ගාන දාලා තියෙනවා. මම මුලින්ම විස්තර ගන්නවා. හොඳයි. වෘත්තයක කේන්ද්‍රයට සෙන්ටිමීටර් 5ක් දුරින් ජායක් තියෙනවා සෙන්ටිමීටර් 24ක. ඊළඟට කියනවා ඒ වගේම තව ජායක් තියෙනවා සෙන්ටිමීටර් 12ක දුරින්. අපෙන් අහන්නේ සෙන්ටිමීටර් 12ක දුරින් තියෙන ජායේ දිග කීයද කියලා. දැන් මම මේ ගාන හදන්න කලින් ගාන යටින් දාලා තියෙනවා. ඔයාලා මේ වීඩියෝ එක ස්ටොප් කරලා ගාන හදලා ඉවරලා මම සාකච්ඡා කරන එක බලන්න. හරි අපි ගාන හදමු. අපි මුලින්ම කියනවා 5 සෙන්ටිමීටර් දිග 5 සෙන්ටිමීටර් දිග දුරින් කේන්ද්‍රය සිට 5 සෙන්ටිමීටර් දුරින් 24 සෙන්ටිමීටර් ජායක් තියෙනවා කියලා. අපි මුලින්ම බලන්න ඕනේ මේ දෙපැත්තටම පොදු මොකක් හරි තියනවාද කියලා අපිට හොයාගන්න. අපිට දැන් මම මේ දත්තයක් දීලා තියෙනවා යා කරලා
මුලින්ම ඔයාලා බලන්න ඕනේ මේ ඔක්කොම දේවල් ඇඳලිය වෙලා. දෙපැත්තටම පොදුවෙන් අපිට මොකක් කර එක දෙයක් හදාගන්න පුළුවන්. එහෙම හදාගන්න පුළුවන්. මොකද අරේ මේ ගණන් හැම දෙයකටම ඔයාලා මේ ගණන් හැම එකම හරි ඔයාලා මුලින්ම ફોකස් කරන්න ඕනේ අරේටයි ත්‍රිකෝණ වල අන්ත සාපේක්ෂ විදිහටයි සමද්විපාද ත්‍රිකෝණ තියෙනවද සමපාද ත්‍රිකෝණ තියෙනවද විෂම පාද ත්‍රිකෝණ තියෙනවද තව අරයන්ටයි ඒ ටිකට තමයි ඔයාලා මුලින්ම ફોකස් එක දෙන්න ඕනේ මේ වෘත්තයක ජාය පාඩමේ සාධනය කරන් කරද්දී හරිද මම අපිට දැන් මේ දීලා තියෙන රූපේ අනුව අපිට தත්ත්වයක් විදිහට අපිට කඩේ වලින් ඇඳ ගන්න පුළුවන් අරේ අරය මේ කෑලි දෙකට පොදු එකක් විදිහට අපිට ගන්න පුළුවන් අපි මුලින්ම හොයමු මෙන්න මේ කෑල්ලේ දිග අපි දන්නවා වෘත්තයක කේන්ද්‍රයේ සිට ජායට රේඛාවක් ගහද්දී ඒක ලම්බ සමච්ඡේදයක් වෙදිලා ඒ රේඛාව දෙපැත්තකට සමච්ඡේදනය වෙනවා. කියන්නේ සමාන පැති දෙකකට කැඩෙනවා. කියන්නේ මේ පැත්ත සමාන වෙන්න ඕනේ මේ පැත්තට. එතකොට ඔයාලට කියලා තියෙනවා මේ ලොකු දිගකම 24 සෙන්ටිමීටර කියලා. හරිද? ලොකු දිගකම ඔයාලට 24 සෙන්ටිමීටර කියලා දීලා තියෙනවා. ඔයාලා මේ කැලේ හොයලා 24 සෙන්ටිමීටර මොකද කරන්න ඕනේ? කෙලින්ම දෙකෙන් බෙදන්න ඕනේ. එතකොට ඔයාලට කෙලින්ම උත්තරේ එනවා 12 සෙන්ටිමීටර කියලා. ඔයාලට ගන්න පුළුවන් මෙන්න මේ පොඩි කැලේ තියෙනවා. මේ ත්‍රිකෝණයට අදාළ පොඩි කැලේ සෙන්ටිමීටර 12යි කියලා. දැන් ඔයාලා දන්නවනේ ජායට කේන්ද්‍රික රේඛාවක් ගහනවා කියන්නේ අනිවාර්යෙන් ඒක ලම්බ සමච්ඡේදයක් තියෙන්න ඕනේ කියලා. මොකද අපි මිශ්‍ර ගණන් වටයක් කියන්නේ. මිශ්‍ර ගණන් වටයක් කියන්නේ කලින් ඉඳන් උගන්වන ක්‍රමයන් ඔක්කොම එකතු කරලා එක ගණනක් දීලා තියෙනවා. දැන් ඔයාලා දන්නවා ජායට කේන්ද්‍රයේ සිට රේඛාවක් ගැහුවා කියන්නේ අනිවාර්යෙන් ඒක ලම්බ සමච්ඡේදයක් තියෙනවා. ලම්බ සමච්ඡේදයක් තියෙනවා කියන්නේ අනිවාර්යෙන් එතන අංශක කීයක් තියෙනවද? ලම්බ සමච්ඡේදයක් තියෙනවා කියන්නේ අනිවාර්යෙන් එතන අංශක 90ක් තියෙනවා. මෙන්න මෙතන අංශක 90ක්. එතකොට ඔයාලට පේනවා මෙන්න මෙතන මේ ත්‍රිකෝණය. සුජුකෝණී ත්‍රිකෝණයක් කියනවා. අපිට දැන් හොයාගන්න මෙන්න මේ පාදේ. සුජුකෝණී ත්‍රිකෝණයක පාද දෙකක් ගන්නා විට එක පාදයක් හොයන්න නම් අපි ගණන් වල ත්‍රිකෝණ සුජුකෝණී ත්‍රිකෝණ වලට භාවිත කරන ලොකුම ප්‍රමේයය පයිතගරස් ප්‍රමේයය. පයිතගරස් ප්‍රමේය කියන්නේ කර්ණයේ වර්ගය සමාන වෙන්න ඉතුරු පාද දෙකේ වර්ගවල එකතුව. එතකොට මෙන්න මේ කරණයට අපි දාගමු b කියලා ගියා. b වර්ග සමාන වෙන්න ඕනේ. පාද දෙක එකක් ගමු. 12 වර්ග ධන 5 වර්ග. දැන් මේ ටික සුළු කරමු. b වර්ග සමානයි 144 12 වර්ග 5 වර්ග 25යි. 144 25 5 4 9යි. 4 2 6යි. 189 b වර්ග. b වල වර්ගමූලය ගත්තොත් 189 වර්ගමූලය ගත්තොත් අපිට එනවා b සමානයි 13යි කියලා. මේ උත්තරේ නෙමෙයි. ඉන්න මේ කියන්නේ. මේ කියන්නේ අපි හොයාගත්ත 13යි කියලා. ඕක කියන්නේ 13යි නම් අපිට මේ පැත්ත කෙලින්ම ගන්න පුළුවන් 13යි කියලා. මොකද මේකත් අරයක් මේකත් ගත්තොත් මේකත් කෙලින්ම අරයක්. මේක 13යි මේකත් 13යි. දැන් බලන්න. මෙතනත් ඒ සීන් එකම තමයි තියෙන්නේ. වෘත්තයක කේන්ද්‍රයේ සිට ඡායකට සරල රේඛාවක් ගැහුවොත් අනිවාර්යෙන් ඒක ලම්බක සමච්ඡේදය වෙනවා. ඒතකොට මෙතනත් තියෙන්නේ අංශක 90 කියන්නේ මෙතනත් තියෙන අනික සුජුකෝණේ ත්‍රිකෝණය. එතකොට දැන් අපිට මෙන්න මේ ලොකු පාදයක් ගන්න ඕනේ. ඒත් අපිට පුළුවන් සුජුකෝණේ ත්‍රිකෝණයකට පයිතගරස් ප්‍රමේය දාලා මෙන්න මේ පාදය අගය හොයන්න ඉස්සෙල්ලා. මේ පාදය අගයට x කියලා මෙතන දාලා දෙනවා. අපි මුලින්ම x හොයලා එමු. මෙන්න මේ ත්‍රිකෝණයට දැන් ඊළඟට මම මේ පාඩ කරන ත්‍රිකෝණයට තමයි අපි ඊළඟට පයිතගරස් ප්‍රමේය දාන්න ඕනේ. හරිද? පයිතගරස් ප්‍රමේය දාන්නේ මුලින්ම කර්ණය. කර්ණය කියන්නේ මේකේ 13යි. 13 වර්ගය. සමාන වෙනවා පාද දෙක මේදී පාද දෙකේ වර්ගමූලය එකතු. 12 වර්ග අන්න මේ පාදය x වර්ග. 13 වර්ග මෙතන ලියමු. 13 වර්ග 108. මෙතන 108. 12 වර්ග කියන්නේ 144. ධන x වල වර්ගය. දැන් ඔයාලට x තනි කරගන්න. x තනි කරගත්තොත් x මේ පැත්තට වර්ග වෙලා එනවා. 108 144ක් යනවා. 109 144ක් ගියාම 25ක් කියලා එනවා. x වර්ග 25. අපි දෙපැත්තට වර්ගමූලය දැම්මොත් x සමානයි 25 වර්ගමූලය කියන්නේ
x සමානයි කෙලින්ම මල් කෑල්ල වගේ 25යි. හරිද? දැන් අපි හොයාගත්තේ මෙන්න මේ දිග එක කොටසක්. දිග ජාය එක කොටසක්. මේ දිග ජාය x x දෙකම එකතු කරාම 2x දුරක් තියෙනවා. අපි කෑල්ල හදමු. මේ පැත්ත මම මකනවා. අපෙන් අහන්නේ මෙන්න මේ කෑල්ල දෙක. මේ සම්පූර්ණ එකේ දිග. මේ සම්පූර්ණ එකේ දිග කියන්නේ x ධන x. මොකද අපි කෑල්ලක විතර x කියලා ගත්තා. මේ කෑලි දෙකක් මෙතන තියෙන්නේ. මේක කේන්ද්‍රයේ ඉඳලා ජායට සරලරේඛාවක් ගැවලුවොත් මේක සමච්ඡේදනය වෙනවා. මේ සමච්ඡේදනය වන කොටස් දෙකකින් අපි එක කොටසක් කෑල්ලක් තමයි හෙව්වේ පයිතගරස් ප්‍රමේය දාන්න. හරිද? අපි දැන් හොයන්න ඕනේ සම්පූර්ණ එකේ දිග. එතකොට අපි සම්පූර්ණ එකේ දිග හොයනවා මේ කැලේ කොටස් දෙකේම එකතුව ගන්නවා. අපි එක කොටසක් x කියලා ගත්තේ. එක කොටසක් x කියලා ගත්තා. කොටස් දෙකේ එකතුව x ධන x 2x. x ධන x මෙන්න එකතු කරාම 2x. දැන් අපි මුලින්ම මෙතනින් අපි හොයාගත්තා x කියන්නේ 25යි කියලා. එතකොට x අපි 25 ආදේශ කරොත් 2 25න් වැඩි කරාම කීයද? 50යි. එතකොට අපිට හරියට උත්තරේ එනවා. අපිට හොයන්න කියලා තියෙන ජායේ අගය තමයි සෙන්ටිමීටර් 50. එහෙම තමයි මේ ගණන හදන්නේ. හොඳයි. අපි යමු අපේ ඊළඟ ගාන. හරිද? අපි යමු අපේ ඊළඟ ගාන. මේ ගානත් මම ඔයාලට යටින් දාලා තියෙනවා. ඔයාලා ඒක හදලා ඉවරලා මේ වීඩියෝ එකේ ඩිස්කෂන් එක බලන්න. හරි. ඔයාලා ගාන ඉස්සලම කියන්නේ. PQ සහ PR යනු O කේන්ද්‍රීය වෘත්තයක ජායන් වේ. හරිද? O සිට PQට සහ PRට අදින ලම්බක OX සහ OY වේ. තවද RX සහ QY යනු සරල රේඛා නම් PQ සමානයි PR බව සාධනය කරන්න. හරි. දැන් ඔයාලට මම කිව්වා මේ ගණන් හදද්දී අපිට අනිවාර්යයෙන් ත්‍රිකෝණවල තියෙන සාධන ක්‍රමය නැත්තම් සමද්විපාද ත්‍රිකෝණ, සමපාද ත්‍රිකෝණ අන්න ඒ වගේ මොකක් හරි ප්‍රමේයක්ම තමයි ඕන වෙන්නේ කියලා. දැන් ඔයාලට මේක බැලුවට පේන්න ඕනේ අනිවාර්යෙන් මෙතන ත්‍රිකෝණ දෙකක් තියෙන්නම ඕනේ. මොකද මේක සාධනයක් හින්දා. ත්‍රිකෝණ දෙක අනිවාර්යෙන් තියෙන්න ඕනේ සාධනයක් හින්දා. අපි දැන් ඔයාලට පේන්නේ නැතුවදී බලමු ගමන්. මට අපි හොයාගන්න. බලමු අපි. ඊට කලින් දිවදින දත්ත අපි ලකුණු කරනවා. ඔයාලා දන්නවා වෘත්තයක ජායක් ගැහුවට පස්සේ කේන්ද්‍රයේ ඉඳලා රේඛාවක් ගැහුවට පස්සේ ඒක සමච්ඡේදනය වෙනවා කියන ලම්බක. ලම්බක සමච්ඡේදනය වෙනවා කියන්නේ දෙපැත්තම 90 වෙනවා. කියන්නේ මේ පැත්ත 90 නම් අනිවාර්යෙන් මේ පැත්ත 90 වෙනවා. මේ පැත්ත 90 නම් අනිවාර්යෙන් මේ පැත්ත 90 වෙනවා. තව මොකක්ද දැන් මෙතන සමාන ලක්ෂණ දෙන්නේ. මෙන්න මේ වල සමාන ලක්ෂණ මොනවද පේන්නේ? ඔයාලට පේනවා. මෙන්න මෙතන. මෙතන ප්‍රතිමුඛ කෝණ තියෙනවා කියලා පේනවා. ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ කියන්නේ x හැඩයට වල මොකක් හරි කෝණ දෙකක් හරි මොකක් හරි ත්‍රිකෝණ දෙකක් තියෙනවා දැක්කොත් ඒ මුණලා තියෙන පාද දෙක තියෙනවනේ. ඉන්නේ පාද ප්‍රතිමුඛ කෝණ කියලා අපි හඳුන්වනවා. ප්‍රතිමුඛ කෝණ කියන්නේ මේ මුණලා තියෙන කෝණ දෙක සමාන වෙන්න ඕනේ. ඒක වෙන්නේ x හැඩයට තියෙන කෝණ වල විතරයි. අපි මේකට ගියක් දාමු. කියන්නේ සංකේතයක් දාමු ඒ කියන්නේ. ඒ සමානයි ඊට. හරිද? තව මෙතන සමාන ලක්ෂණ පෙන්නන මොනවද? ඔයාලට මේක මම මුලින්ම කියලා දුන්නා, විස්කම්ම කියලා දුන්නා, අරේවල කියලා දුන්නා. එක එක දේවල් කියලා දුන්නා. ජායවල මම මුලින්ම පටන් ගත්තේ ජාය කියලා. ඊළඟට අරේ කියලා දුන්නා. ඊළඟට විස්කම්ම කියලා දුන්නා. ඊළඟට මම ඔයාලට එකින් එක ප්‍රමේයවල කියලා දුන්නා. එතකොට දැන් ඔයාලට මම මෙතන ඒ කියලා දුන්න එකක් හරි දාන්න පුළුවන් විදියක් පෙන්නුම් කරනවද බලන්න. දැන් ඔයාලට එක දෙයක් පෙන්නුම් කරලා තිබ්බා ජායක මධ්‍ය ලක්ෂයට කේන්ද්‍රයෙන් ගහුවට පස්සේ දෙපැත්ත ලම්බ සමච්ඡේද කියලා 90 කැඩෙනවා. තව මොකක්ද පේනවද බලන්න. විස්කම්ම වන්තරේ වල් මොන හරි තියෙන ඔය මොන හරි දෙයක්. මට නම් පේන්න තියෙනවා. ඔයාලා හිතලා බලන්න මොකක්ද දෙයක් පේනවද කියලා. හොඳයි මම කියන්න. මේකේ කිසිම විස්කම්බයක් නැහැ. විස්කම්බයක් කියන්නේ කේන්ද්‍රයේ ඉඳලා කේන්ද්‍රය හරහා වෘත්තයේ ලක්ෂ දෙකකට නේද? දැන් මෙතන එහෙම ලක්ෂයක් නැහැ. මේක කේන්ද්‍රය හරහා ගියා. මෙතෙන්ටම ගිහලා නැහැ. ඒතර මෙතන විස්කම්ම මොකුත් නැහැ. හරිද? හැබැයි කේන්ද්‍රයේ ඉඳලා
වෘත්තයේ මත ලක්ෂයකට ගියපු ඊ තියෙනවා මේක. පේනවා. මේ ඉර මෙතන නෑ. මේ ඉර මෙතන නෑ. ඒ ගිහිල්ලා නෑ. ඔයාලට හැබැයි පේනවා මෙතනින් ඉරක් ගිහිල්ලා මෙතෙන් සෙට් වෙලා තියෙනවා. මෙතනින් ඉරක් ගිහිල්ලා මෙතෙන් සෙට් වෙලා තියෙනවා. එතකොට ඒවට මොනවද කියන්නේ? අන්න ඒවට තමයි අපි අරයන් කියන්නේ. එතකොට වෘත්තයක අරයන් මොකද වෙන්නේ? වෘත්තයක අරයන් අනිවාර්යයෙන් සමාන වෙන්න ඕනේ. එතකොට වෘත්තයක අරයන් සමානව කියන්නේ OR OQට සමාන වෙන්නේ. දැන් අපි දන්නවා පාදයක් දන්නවා කෝණයක් දන්නවා කෝණයක් දන්නවා. පාදයක් දන්නවා කෝණයක් දන්නවා කෝණයක් දන්නවා. අපි ත්‍රිකෝණ දෙකක් දන්නවා 1 2. එතකොට අපි කෝණ දෙකකුයි පාදයකුයි දන්නවනම් අපිට ත්‍රිකෝණ වල දාන්න පුළුවන් සූත්‍රය මොකද්ද? ප්‍රමේය මොකද්ද? හතරක් තියෙනවා. පාපා තියෙනවා, පාපාපා තියෙනවා, කෝකෝපා තියෙනවා, පාපෝපා තියෙනවා, කර්ණපා තියෙනවා. එතකොට කෝණ දෙකයි පාදයයි දානවා. අපිට දාන්න පුළුවන් කෝකෝපා කියලා. අපි එහෙනම් 1 2 ත්‍රිකෝණ දෙක අංග සම කරන්න ඕනේ. අංග සම කරමු. හරි අපි ලියමු කොහොමද ඉස්සලා ත්‍රිකෝණ Q X O ත්‍රිකෝණය සහ OYR ත්‍රිකෝණය OYR ත්‍රිකෝණය හරි අපි දැන් මේකට කෝකෝප අවස්ථාවට දාන්න ඕනේ. අපි මුලින්ම එක කෝණයකින් පටන් ගමු. ඉස්සෙල්ලාම පටන් ගමු අංශක අණු තියෙන කෝණ. මේක මොකද්ද? QXO කෝණය සමාන වෙනවා මේ පැත්තේ OYR කෝණය. OYR කෝණයට දත්තය ඊළඟට කෝණය XOQ කෝණය සමානයි XOQ කෝණය සමාන වෙන්න ඕනේ YOR කෝණය. YOR කෝණය. එතන අපි දානවා ප්‍රතිමුඛ කියලා. ප්‍රතිමුඛ. ප්‍රතිමුඛ හින්දානේ මේක සමානනේ. ඊළඟට අපි කෝණ දෙකක් ලෙමු. ඊළඟට අපිට පාදයක් ඕනේ. අපි දන්නවා පාද දෙක සමානයි කියලා. OQ එකයි OR එකයි නම් QXO පැත්තට තියෙන පාද මොකද්ද? OQ. OQ සමාන වෙනවා ORට. මොකද්ද? අරය නිසා. අන්තිමට අපි ලියන්න පුළුවන් එම නිසා QXO ත්‍රිකෝණය අංග සාම්‍ය වේ OYR ත්‍රිකෝණය බව. OXQ ත්‍රිකෝණය අංග සම වේ OYR ත්‍රිකෝණය. අපි තාම ගාන නැති වෙන්නේ. අපි ඔප්පු කරා මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සාම්‍ය වේ කියලා. ත්‍රිකෝණ දෙක අංග සාම්‍ය වේ කියන එක අපිට තීරණය කරන්න තියෙන්නේ ඒ ත්‍රිකෝණයේ ඇතුළේ තියෙන එළියේ තියෙන හැම අංගයක්ම ඊළඟ ත්‍රිකෝණයට සමාන වෙනවා කියලා. අපි දැන් මේක අංග සාම්‍ය කරානේ. අපි යන් ගාන හදමු. හොඳයි. ගානදී අපි අහන්නේ PQ දිග PR දිගට සමාන කරන්න කියලා. අපි දැන් දන්නවා මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සාම්‍යයි කියලා. හරිද? අංග සාම්‍යයි කියන්නේ මේ කෝණ සමානයි, මේ කෝණ සමානයි, මේ පාදේ සමානයි. එහෙම ಜಾති තුනක් සමානයි නම් ඊළඟට තියෙන හැම එකක්ම ඒ පාද වලට මේ පාද සමානයි, ඒ කෝණ වලට ඒ කෝණ සමාන වෙන්න ඕනේ. එතකොට දැන් මේ පාද සමානයි. මේ කෝණ සමානයි. මේ කෝණ සමානයි නම් අපිට මෙතන මේ තියෙන පාදයක් ඒ එළිය පාදයක් තියෙන මේ තරු ලකුණ දාන්න. මේ පාදේ මේ තරු ලකුණ දාන්න පාදයක්. අන්න මේ පාද දෙක අනිවාර්යෙන් සමාන වෙන්න ඕනේ. මොකද මේ ත්‍රිකෝණ දෙක අංග සාම්‍ය වෙන නිසා මේ තියෙන පාදෙට මේ තියෙන පාදේ සමාන වෙන්න ඕනේ. එතකොට මේ පාද කියන්නේ මොකද්ද? මේ පාද කියන්නේ වෘත්තයේ කේන්ද්‍රයේ ඉඳලා ජායට සරල රේඛාවක් ගැහුවට පස්සේ එම ජාය
ලම්බ සමච්ඡේදනය වෙනවා. දෙපැත්තට බෙදුවාට පස්සේ දෙපැත්තට බෙදලා තියෙන අගයන් දෙක. හරිද? දෙපැත්තට බෙදලා තියෙන අගයන් දෙක. අපි බලමු. දැන් දෙපැත්තට බෙදලා තියෙන අගයන් දෙක මෙහෙම ගත්තට පස්සේ එක සමාන අගයන් දෙකක් තමයි මේ දෙපැත්තට කැඩිලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඕනම ජායකට කේන්ද්‍රයේ ඉඳලා සරල රේඛාවක් ගෙවුවට පස්සේ ලම්බක සමච්ඡේදනය වෙලා ඉම ජාය දෙකට කැඩෙනවා නම් ඒ කැඩෙන දෙක එක සමාන වෙන්න ඕනේ. දැන් මෙහෙම බලද්දී ඒ කැඩෙන දෙකේ පැති දෙකක් එක සමාන වෙනවා. ඒ කියන්නේ RP පැත්තේ එක පැත්තක් RP පැත්තේ බෙදෙන එක පැත්තක් PQ පැත්තේ බෙදෙන එක පැත්තකට සමානයි. එතකොට අපිට නිගමනය කරන්න පුළුවන් මෙන්න මේ ජයවල් දෙක සමාන වේ කියලා. මොකද දැන් මේ පාද දෙක එක සමානයිනේ. අපි මේ පාද දෙකට ගමු අගයක් ගමු B කියලා. හරිද? B කියලා අගයක් ගමු. මේ පාදේ දිගයි මේ පාද දෙකයි B කියලා ගමු. දැන් වැඩේ කියන්නේ මේ පාදේ සම්පූර්ණ පාදයන්නේ. මේ පාදෙට මෙන්න මේ කේන්ද්‍රයේ ඉඳලා සරල රේඛාවක් ගැහුවට පස්සේ මේ දෙක සමානව කෑලි දෙකකට කැඩෙනවා. සමානව කෑලි දෙකකට කැඩුණා නම් මේ පාදේ කෑල්ල B නම් අනිවාර්යෙන් මේ කෑල්ල B විය යුතුමයි. එතකොට මේ පැත්ත බලන්න. මේ පැත්තේ තියෙන ජාය ඒ ජායට කේන්ද්‍රයේ ඉඳලා සරල රේඛාවක් ගැහුවට පස්සේ ඒ ජාය කෑලි දෙකකට කැඩෙන්නේ සමානව නම් මේ කෑල්ල B නම් ඊට සමානව කැඩුණ එහා පැත්තේ කෑල්ලක් B වෙනවා. එතකොට PR වල සම්පූර්ණ දෙක අපි ගත්තොත් මේ B ට මේ B එකතු කරනවා. PR සම්පූර්ණ එක ගත්තොත් B එකතු කරාම 2යි B වෙනවා. මේකේ PQ සම්පූර්ණ දෙක ගත්තොත් B එකතු කරාම 2යි B වෙනවා. එතකොට අපිට මේ දෙකම 2යි B කියලා ගන්න හින්දා අපිට අන්තිමට නිගමනය කරන්න පුළුවන් PR දෙක සමාන වෙනවා PQ කියලා. ඔන්න ඔහොමයි ඒ ගාන අපි හදන්නේ. දැන් අපි අන්න උත්තරේ ගත්තා PR සමානයි PQ කියලා. ඔන්න ඔහොමයි අපි ගණන් ටික ඇත්තේ. අපි මුලින් ඉඳලා ප්‍රමේයන් ටික ඔක්කොම ඉගෙනනවා. එක ගාන කරනවා. ආරේ විස්කම්මේ ජායන්තර ඔක්කොම ටික හරියට ඉගෙනනවා. මේක මගේ ළමයි ගොඩක් එල්ලෝ පාඩමක් ඒ නිසා මම මේක කරේ. මම පිළිවෙලට මගේ වීඩියෝ සර් දාගෙන යන්න බලාපොරොත්තු වෙනවා. එතකන් මගේ YouTube channel එකේ රැඳී ඉන්න කියලා මම ආරාධනා කරනවා. ඔයාලට තව මොකක් හරි එහෙම අමාරු පාඩමක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. නැත්නම් මම මගේ WhatsApp නම්බරේ යටි දාලා තියෙනවා. ඔයාලා මට මැසේජ් එකක් හරි දාන්න. ඔයාලා ගන්න මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් අහන්න. හොඳයි ඉතින් ජාමේ වෘත්තීය ජය පාඩම මෙතනින් ඉවරයි. ඔයාලට අමාරු පාඩමක් තියෙනවා නම් අපි නැවත හොඳ පාඩමකින් හමු වෙමු. අද සමු ගන්න.